ආයුබෝවන් හැම දිනාටම මනෝවිද්‍යාව සහ උපදේශන ඩිප්ලෝමා පාඨමාලාවේ පළමු දේශනය තමයි අද දවසේ ආරම්භ කරන්න සූදානම් කරලා තියෙන්නේ. දේශනය ආරම්භ කරන්න මත්තෙන් ඉතාමත් කෙටි දැනුවත් කිරීම් කිහිපයක් ආයතනයේ පාර්ශවයෙන් අපි කරන්න බලාපොරොත්තු වෙනවා නවක සිසුන් අද දවසේ සම්බන්ධ වීම මත. මේ වන විට අපේ පාඨමාලාවට අදාළ WhatsApp කණ්ඩායමේ නොමැති කෙනෙක් ඉන්නවා නම් මේ දේශනය අතරතුර අපි Zoom එකට ලබා දෙනවා WhatsApp කණ්ඩායමක ලින්ක් එකක්. ඔබට පුළුවන් මේ ලින්ක් එක හරහා අපගේ පාඨමාලාවට අදාළ WhatsApp කණ්ඩායමට ඇතුළත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ අපි ලබා දෙන ලින්ක් එක හරහා කණ්ඩායමට ඇතුළත් වෙන්න බැරි වීමක් වුණොත් අපි දුරකථන අංක ලබා දෙනවා. මේ අංකයකට WhatsApp message එකක් යොමු කිරීමෙන් උනත් කණ්ඩායමට ඇතුළත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතාමත් කෙටි මතක් කිරීමක් වශයෙන් මනෝවිද්‍යාව සහ උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව අපේ 2022 වසරේ ඉඳලා නොමිලේ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනවා. අද 2026 වසරට සමගාමීව අපි පළමු දේශනය මෙලෙස ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා අද දවස තුල. මෙවර අපි මේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ වැඩසටහනක් වශයෙන් පාඨමාලා ගාස්තු අය කිරීමෙන් තොරව නොමිලේ වැඩසටහනක් වශයෙන් පවත්වන්න කටයුතු පිළියෙල කළා. ඒ අනුව සමස්තයේ සිසුන් 50කට අපි අවස්ථාව වෙන් කරා පාඨමාලාව සඳහා ඇතුළත් වෙන්න. නමුත් මේ වන විට මම හිතන්නේ 34ක හෝ 35ක ප්‍රමාණයක් අවස්ථාව වෙන් කරගෙන තියෙනවා. විභාග අවස්ථාව වෙන් කරගෙන තියෙනවා. ඒ අනුව ළමයි 50න් සමස්ත ආයුධම්පත් 50න් තව 15ක වගේ ප්‍රමාණයක් තමයි මගේ මතකයේ හැටියට අද හවස් වෙනකොට ඉතිරිව තිබුණේ. නමුත් දැන් මේ තියෙන තත්ත්වය නිසා අපි බලාපොරොත්තු වෙනවා මේක තවත් ආයුධම් පත්‍ර 20ක හෝ 25ක ප්‍රමාණයකින් දීර්ඝ කිරීමක් කරන්න. ඒ අනුව තව 35ක විතර ප්‍රමාණයකට පාඨමාලාවට ඇතුළත් වෙන්න ඉඩකඩ විවෘත වෙනවා. දේශන අපි සූදානම් කරලා තියෙන්නේ හැමදාම සඳුදා රාත්‍රී 8:30ට පවත්වන්න. මේ දේශනවල පටිගත කිරීම සජීවී දේශනට අමතරව පටිගත කිරීමත් හැම දවසකම අපි ලබා දෙන්න කටයුතු කරනවා. පාඨමාලාවේ සම්පූර්ණ අපි 2022 ප්‍රී ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් අපි මේක ගාස්තු අය කරපු වැඩසටහනක් වශයෙන් තමයි පැවැත්වුවේ. ඒතර ඒ කාලෙ තුල අපි ආයතනික ලියාපදිංචි ගාස්තුව පාඨමාලාවට අදාළව රුපියල් 2000ක් අය කළා. ඒ වගේම පාඨමාලා ගාස්තු මගේ මතකයේ හැටියට 44000ක හෝ 42000ක ගාස්තුවක් අපි අය කිරීම කළා. මට මතක විදිහට 44000ක ගාස්තුවක් අය කළා. ඊට පසු අවසානයේ විභාගය සඳහා විභාග ගාස්තුවක් 5200ක් අපි අය කිරීම කළා. ඊට පස්සේ මේ 2022 සිට මේක සමාජ අවශ්‍යතාවයක් වශයෙන් සලකලා අපි නොමිලේ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කළා. මම හිතන්නේ අපි දැනුවත් කිරීමේ වැඩසටහනක් මීට පෙර පැවැත්තුවා. එහිදී අපි මේ පිළිබඳව මනාව දීර්ඝව දැනුවත් කිරීම කළා. ඒ සඳහා සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ පටිගත කිරීම බලන්න අවස්ථාව තියෙනවා. අපි කණ්ඩායමට ඒ පටිගත කිරීම යොමු කිරීම කරන්න. ඒ අනුව ඔබ ලියාපදිංචි ගාස්තු 2000 ගෙවීමක් අවශ්‍ය වෙන්නේත් නැහැ. පාඨමාලා ගාස්තු මේ 44000ක් මුදල ගෙවීමක් අවශ්‍ය වෙන්නේත් නැහැ. විභාගීය අයදුම් කිරීමට පමණක් විභාගයේ අර 5200ක මුදලෙන් රුපියල් 5000ක ගාස්තුවක් පමණ ඔබ විසින් ගෙවීම කරන්න අවශ්‍ය වෙනවා විභාගීය සඳහා. එතන මේකෙදී අපි විභාග පැවැත්වීම, පේපර් මාකින් කිරීම, විභාග පැවැත්වීම සඳහා අදාළ විභාග මේ ශාලා වෙන් කිරීම ඇතුළු ඒ පහසුකම් අපි සූදානම් කරනවා ඒ ගාස්තු යටතේ. එතන මේකෙදි විෂයාන්තර්ගතය අපි ලබා දීලා තියෙනවා. විෂයාන්තර්ගතය බලන්න, විෂය ක්‍රමවේදය බලන්න මේකේ තියෙනවා ලකුණු ලබා දෙන විදිය. මේක තමයි සාමාන්‍ය පාඨමාලා ක්‍රමවේදය. මේක අධ්‍යයනය කරන්න. විෂය නිර්දේශයත් මෙතන ඔබට අපි ලබා දීලා තියෙනවා. නැවත අපි කණ්ඩායමෙත් යොමු කරන්න. මේ විෂය නිර්දේශයත් අධ්‍යයනය කරන්න. ඔබට මේ ක්‍රමවේදය පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වේවි. ඒතර කිසිදු පාඨමාලා ගාස්තුවක් අය කිරීමක් කරන්නේ නැහැ. අපි ඔබ මේ දේශන ආරම්භ කළා දවසේ සිට ආරම්භ වෙනවා. මාස දෙකකට පසු සේවා ගාස්තුවක් විදිහට අපි ඒක පසුගිය දැනුවත් කිරීමේ දේශනේ පූර්ව දැනුවත් කළා. අපි පාඨමාලා නඩත්තු වෙනුවෙන් රුපියල් 2500 ගාස්තුවක් ඒ කියන්නේ දේශන ගියාට පස්සේ මාස දෙකකට පසු අය කිරීමක් කරනවා. මෙච්චරයි ඔබ ගෙවන්න අවශ්‍ය වෙන්නේ. අතිරේකව පාඨමාලාව තුළ ප්‍රායෝගික පුහුණුවක් තියෙනවා. මේක ඔබට බාහිර රූපලකින් හෝ බාහිර ආයතනකින් මේ ප්‍රායෝගික පුහුණුව ලබා ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය ડોකියුමන්ට් අපි සූදානම් කරලා දෙනවා. එහෙම නැත්නම් ඔබට පුළුවන් ඔබ කාර්යබහුල රැකියාවක් එක්ක ඉන්න කෙනෙක් නම් අපි ලබා දෙන පුහුණුව අපේ ආයතනික මට්ටමින් අපි පුහුණුවක් ලබා දෙන්න කටයුතු කරනවා. මේ පුහුණුව සඳහා ඔබට යොමු වෙන්නත් පුළුවන්.
ඒ පුහුණුවට ඔබ යොමු වෙන්න අපේක්ෂා කරනවා නම් පමණක් රුපියල් 2000ක එදා දවසට පුහුණුවට ඔබ ගෙවන්න අවශ්‍ය වෙනවා. ඒ පුහුණුව සඳහා පමණක්. ඒතර යම් හේතුවක් මත ඔබ ඒ ලබා දෙන ප්‍රායෝගික පුහුණුවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඔබ වෙනත් තැනක ඒ සඳහා පුහුණුව සඳහා යොමු වෙනවා නම් ඒ ගාස්තු ගෙවන්නත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි අර පෙර දැනුවත් කළ වැඩසටහනේ කිව්ව වගේම මේක අපේ සමාජ අවශ්‍යතාවය සලකලා මේ වටිනා වැඩසටහන ඔබ වෙත ලබා දෙන්න කටයුතු කරනවා. ඔබ කවර ශාස්ත්‍රයක හිටියත් ඔබේ ඒ ශාස්ත්‍රයේ ඉදිරි වෘත්තිමය අවශ්‍යතාවය සඳහා වුවත් ඔබ ගෘහණියක් වශයෙන් හෝ ඔබ නිවසට වෙලා ඉන්න කෙනෙක් නම් ඔබේ දරුවන් එක්ක කටයුතු කරන මේ සමාජ ජීවිතය තුළ වැදගත් සම්දිස්ථාන රාශියකට මේකෙන් ලොකු සහයෝගයක් ලැබෙන බව අපි නිසකව විශ්වාස කරනවා. ඉතින් අද දවසේ අපි මේ පිළිබඳව දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පසුගිය දේශනේ අපි මේ පිළිබඳව දැනුවත් කරලා තියෙන නිසා. හොඳයි එහෙනම් අද දවසේ අපි දේශනය ආරම්භ කරනවා. මෙතෙන් සිට දේශන පවත්වන්න අපේ විශේෂ ආචාර්යතුමියක් සූදානම් කරලා තිනවා වෛද්‍ය ආචාර්යතුමිය. එතුමිය ආයතන කිහිපයක රාජ්‍ය විශ්වවිද්‍යාලය ඇතුළු පුද්ගලික විශ්වවිද්‍යාල කිහිපයක දේශන පවත්වන ඒ වගේම රෝහල් කිහිපයක එතුමියගේ සේවාව අපි හැමදෙනාටම ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ශේෂේ ප්‍රවීණ අධ්‍යක්ීම් බහුල හොඳම ආචාර්යතුමියක් ඔබට සජීවීව සම්බන්ධ වෙන්න ඔබේ තියෙන ප්‍රශ්න විමසන්න ඔබට පාඩම් සම්බන්ධ ඕන ගැටලුවක් සාකච්ඡා කරන්න පුළුවන් දේශකතුමියක් අපි මේ සඳහා අපි වෙන් කරලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ඔබට මේ සිළු පහසුකම් යටතේ පාඨමාලාව ඉතාමත්ම හොඳින් ඉතාමත්ම සාර්ථකව හදාරන්න අවස්ථාව ලැබෙමි. ඒ වගේම අපි මතක් කරනවා හැම දිනාටම සජීවී දේශනයට සම්බන්ධ වීම සිදු කරන්න පටිගත කිරීමට සීමා වෙන්න එපා. අනිවාර්යයෙන්ම සජීවී වැඩසටහන සඳහා එකතු වන්න. යම් හේතුවක් මත සජීවී දේශනයට එකතු වෙන අපහසුතාවයක් වුණොත් එදින දේශනය පටිගත කිරීමක් ඔස්සේ හෝ ආවරණය කිරීම කරන්න. ඒ වගේම උගන්වන අවස්ථාවේ ආචාර්යතුමිය විවිධ ප්‍රශ්න අහයි ඔබත් එක්ක සාකච්ඡා කරයි. ඒ සඳහා අනිවාර්යයෙන්ම පිළිතුරු ලබා දීම කරන්න. අපි ඇතැම් අවස්ථාවල දකිනවා දේශනවලදී අහන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම ගොඩාක්ම විරලයි. ගොඩක් වෙලාට සජීවීව ඉන්නවද කියන එක පිළිබඳවත් යම් අවිශ්වාසයක් මතුවෙනවා. ඒ නිසා කාරුණික විලා සිටිනවා ආචාර්යතුමිය කිසියම් ප්‍රශ්නයක් අහනවා නම් කිසියම් පැහැදිලි කිරීමක් කරනවා නම් ඒ තමඟ සජීවීව සම්බන්ධ වෙන්න අහන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙන්න කියන එක පිළිබඳව ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ සම්පූර්ණ විෂය අන්තර්ගතයේ පාඨමාලාව තුළ පුරා මාස 8ක කාලයක් තුළ අපි සම්පූර්ණයෙන්ම ඉගැන්වීම කරන කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොරව. ඉතින් මේ දේශන සඳුදා රාත්‍රී 8:30 සිට තමයි සෑම දවසකම අපි පවත්වන්න කටයුතු කරන්නේ. ඒක පටිගත කිරීමත් ඔබ වෙත ලබා ගන්න පුළුවන්. අවසාන විභාගය ෆිසිකල් සහ ඔන්ලයින් කියන ආකාර දෙකටම අපි පවත්වන්න කටයුතු කරනවා. ෆිසිකල් විභාගය පවත්වනවා නම් ෆිසිකල් විභාගයට ඔබ සහභාගී වෙනවා නම් ඔබට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවත්වන විභාගයකට සහභාගී වෙන්න වෙනවා. මාර්ගගත විභාගයකට ඔබ සහභාගී වෙනවා නම් ඔබට හැකියාව තියෙනවා ඔබ ඉන්න ස්ථානයේ සිට මාර්ගගත විභාගයට ඔන්ලයින් මාර්ගයෙන් සහභාගී වෙන්න. ඒතර මේ සඳහා විශේෂ පහසුකම් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය ඔබට ස්මාර්ට් දුරකථනයක් තිබ්බනම් කැමරා විවෘත කිරීමේ පහසුකම් ඒ තුල තියෙනවා නම් ඔබට දේශනයේට ගැටලුවකින් තොරව එකතු වෙන්න හැකියාව මේ විභාගයට ගැටලුවකින් තොරව එකතු වෙන්න හැකියාව තියෙනවා. ඒ සඳහා විශේෂ පහසුකම් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මීට අමතරව ඔබට කිසියම් ගැටලුවක් ආවොත් අපේ සම්බන්ධීකාරක නිලධාරීවරු අමතන්න. අපේ ආයතනය විවෘතයි සෑම සති දවසකම උදෑසන 8 සිට සවස් 5 දක්වා. ඒ වගේම සෙනසුරාදා දවසෙත් උදේ 8 සිට සවස් 5 දක්වා ආයතන විවෘතයි. ඉරිදා දවස ආයතනය විවෘත දවසක් වෙන්නේ නැහැ. ඔබ කිසියම් WhatsApp මාර්ගයෙන් පණිවිඩයක් යොමු කර තිබුවොත් අපි පහවදා උදේට හරි රාත්‍රී කාලේ යොමු කරොත් පහවදා උදේට හරි පිළිතුරු ලබා දීම සිදු කරනවා. ඒ වගේම ඇමතුම් ගත්තොත් කාර්යාල වේලාව තුල ඇමතුම් ගන්න කටයුතු කරන්න. ඕනෑම ප්‍රශ්නයක් ඒ සඳහා අපි ඔබට සහයෝගය ලබා දෙනවා ඕනෑම ගැටලුවක් निराකරණය කර ගැනීමට. ඒ වගේම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට රජයේ ඩිප්ලෝමා සහතිකයක් ලැබෙනවා. මේ සහතිකය ඔබට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළ පවත්වන විශේෂ උත්සවයකින් සහභාගී වෙලා ඔබට ඒක ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ගාස්තු එදිනට ඔබට අවශ්‍ය පහසුකම් අනුව ඔබ ගෙවා ගන්න ඕන ඒ අදාළ ආයතනවලට අනිත් දැනුවත් කිරීම මම හිතනවා ඔබට පළමු දේශනය තුළ අපි පූර්ව දැනුවත් කිරීම කරලා ඇති. ඒ ටික කෙරෙහි අවධානය යොමු කරන්න.
ඒ වගේම දේශනයේ අතරතුර අනවශ්‍ය වෙලාවට මයික් විවෘත කිරීමක් කරන්න එපා. බාහිර ශබ්ද ඇහෙන්න පුළුවන්, දේශනයට බාධා වෙන්න පුළුවන්. ඔබ යම් විමසීමක් ආචාර්යතුමියගෙන් කරනවා නම් එහෙම නැත්නම් ආචාර්යතුමිය විමසන දෙයකට යම් පිළිතුරක් ලබා දෙනවා නම් එම අවස්ථාවේ මයික් විවෘත කිරීම කරන්න. ඉන්පසු නැවත ඔබේ මයික් එක ඔෆ් කර ගැනීම කරන්න. නැත්නම් සාමාන්‍ය බාහිර ශබ්ද ඔස්සේ මීටින් එකට බාධා ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. දේශනයේ සජීවී දේශනයෙන් පසු අපි උපරිම දින දෙකක කාලයක් ඇතුළත පටිගත කිරීම නිකුත් කරනවා කණ්ඩායමට. නමුත් සජීවී දේශනයට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. බැරිම අවස්ථාවක විතරක් රෙකෝඩින් එක සඳහා අවස්ථාව වෙන් කරගන්න. දේශනයට අපි ඇතුළත් වෙන Zoom link එක කණ්ඩායමට ලබා දෙනවා බොහෝ විට පැයකට දෙකකට කලින්. එහෙම නැත්නම් අවමය දේශනයේ ආරම්භයට විනාඩි 10කටවත් ප්‍රථම අපි ලින්ක් එක ලබා දෙනවා. ඒ නිසා හදිසියෙන් හරි ලින්ක් එක වේලාසනින් ලැබුණ නැති වුණොත් ඒ පිළිබඳව කලබල වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම ලින්ක් එක ලබා දෙනවා දේශන ආරම්භයට ප්‍රථම. ඒ නිසා නියමිත වේලාව තුල දේශනයත් එක්ක එකතු වෙන්න කටයුතු කරන්න. මේ වන විට අර මං කිව්ව 30 ගාණක් ඇතුළත් වෙලා ඉන්නවා කියලා විභාග සඳහා අවස්ථාව වෙන් කරගෙන ඒ හැම දිනාටම වෙනමම WhatsApp කණ්ඩායමක් අපි සකස් කරලා ඇති. කවුරු හරි කෙනෙක් විභාග සඳහා අවස්ථාව වෙන් කරගෙන තවමත් ඒ කණ්ඩායමට ඇතුළත් වෙලා නැත්නම් අපේ සම්බන්ධීකාරක දුරකථන අංක අපි ලබා දීලා තියෙනවා. ඒ ඔස්සේ දැනුවත් කරන්න අපි කණ්ඩායමට එකතු කිරීම කරන්නම්. අද සවස් 5න් පසු කවුරු හරි කෙනෙක් ආයුම් කරා නම් විභාගය සඳහා ඔහුගේ හෝ ඇයගේ තවමත් පරීක්ෂා කරන්න නැතුව ඇති එවැනි විභාග අයදුම්පත් ඒ විභාග ගෙවීම් අපි හෙට දවසේ පරීක්ෂා කරලා ඔවුන්ව කණ්ඩායමට ඇතුළත් කිරීමට කටයුතු කරනවා. අද දවසේ අපි විශේෂයෙන් මයික් විවෘත කිරීමක් කළා නැහැ. නමුත් දැන් ආචාර්යතුමිය උගන්වන අවස්ථාවේදී අපේ අවශ්‍ය වෙලාවට මයික් විවෘත කිරීමට ওই පැත්තෙන් සෙසුන්ට අවස්ථාව වෙන් කරනවා. ඉදිරි දේශනවලදී සාමාන්‍ය මයික් විවෘත කළ තමයි දේශන පවත්වන්නේ. එවිට ඔබ සැලකිලිමත් වෙන අපි පෙර සඳහන් කළා වගේ අවශ්‍ය වෙලාවට මයික් එක විවෘතව තබන්නත් අනවශ්‍ය වෙලාවට මයික් එක ඔෆ් කරලා තබන්නත් පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මේ සිලබස් එක තමයි සම්පූර්ණ කෝස් එක තුල ආවරණය වෙන්නේ. මම දැන් මේ අවස්ථාවේ සිලබස් එක මූලික වශයෙන් කතා කරන්න වෙලාව ගන්නේ නැහැ. අපි පසුගිය දැනුවත් කිරීමේ වැඩසටහනේ පිළිබඳව සාකච්ඡා කරපු නිසා ඉතින් වසර ගණනාවක් තුළ 2022 ඉඳලා මේ නොමිලේ වැඩසටහන් යටතේ මේ වන විට මම හිතන්නේ කණ්ඩායම් 15කවත් ප්‍රමාණයක් අපි අවුට් කරලා තියෙනවා ඉතාමත්ම සාර්ථක ලෙස. ඒ වගේම අපේ ආයතන තුල මහරගම වෙනම ඔබට පුහුණුව ලබා ගන්න කවුන්සලින් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙනවා. ඒ තුලත් ඔබට ප්‍රායෝගික පුහුණුව ලබා ගන්න අවස්ථාව උදා වෙනවා. හොඳයි මේ වගේ ඉතිරි දැනුවත් කිරීම අපි කණ්ඩායම වලට ලබා දෙන්න කටයුතු කරන්නම්. සියලු දෙනාම රැඳී සිටින්න. තව මිනිත්තු 2ක පමණ කාලයක් තුල අපේ ආචාර්යතුමිය දේශනය ආරම්භ කරන්න කටයුතු කරાવી. කවුරුත් මීටින් එකකින් ඉවත් වෙන්න එපා. දේශනය ආරම්භ කරන තුරු පමණක් අපි පටිගත කිරීම తాවකාලිකව නතර කරනවා. මිනිත්තු කිහිපයක් තුළ එතුමිය දේශනය ආරම්භ කරන්න කටයුතු කරනවා. මද වේලාවක් සියලු දෙනාම රැඳී සිටින්න. දරුවන්ට මම ඇහෙනවා ඇති කියලා හිතනවා. ඔව් ડોක්ටර් පැහැදිලි අපිට ඇහෙනවා. හරි. එතකොට මේ අපේ අලුත් පාඨමාලාව සඳහා මේ සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ හැම කෙනෙක්ම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මම හිතන්නේ ආයතනයේ විසින් දැනුවත් කරන්නට ඇති ඔයාලට අවශ්‍ය වෙන සියලුම
සම්බන්ධීකරණ කටයුතු ඒ සියලුම දේ කොහොමද වෙන්නේ කියන එක. එතකොට මට පැවරිලා තියෙන කාර්යය තමයි අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් ඔයගොල්ලෝම දැනුවත් කරන එක. මුලින්ම මම කියනවා මගේ මම 8:45ට තමයි සම්බන්ධ වෙන්න හිටියේ. හැබැයි පොඩි මට ප්‍රමාද දෝෂයක් වුණා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඇත්තටම සමා වෙන්න. අපි ඇත්තටම ඔයාලා එක එක්කිනාට වෙන වෙනම කාරණා තියෙන්නට පුළුවන්. මේ පාඨමාලාවක් මෙවැනි පාඨමාලාවක් තෝරා ගැනීම සම්බන්ධයෙන් ඇයි මේ පාඨමාලාව තෝරාගත්තේ කියන්න මම එක එක්කිනාගෙන් වෙනම අහුවොතින් එක එක්කිනාට වෙන වෙනම පුද්ගලික වූ කාරණා තියෙන්නට පුළුවන්. නේද? මනෝවිද්‍යාව හා උපදේශනය කියන පාඨමාලාවක් ඇයි ඕගොල්ලෝ තෝරාගත්තේ කියන එක සම්බන්ධයෙන් විවිධ අදහස් තියෙන්නට පුළුවන්. ඉතින් ඒ අදහස් එක්ක මම හිතනවා මෙතන විවිධ වූ වයස් කාණ්ඩවල කට්ටිය ඉන්නට පුළුවන්. විවිධ වූ වයස් මට්ටම් වල කට්ටිය මෙතන ඉන්න පුළුවන්. හැබැයි එහෙම හිටියා කියලා අපිට කිසිම මේ පාඨමාලාවක් හදාරන්න ඉගෙන ගන්න ඇත්තටම වයස් ભેදයක් නැහැනේ. නේද? ඒ නිසා අපිට කිසිම එක ගැටලුවක් වෙන්නේ නැහැ. සමහර විට උසස් පෙළ සමත් දරුවෝ ඉන්න පුළුවන්. මෙවර උසස් පෙළ විභාගයේ ලියපු දරුවෝ ඉන්න පුළුවන්. විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න දරුවෝ ඉන්න පුළුවන්. නැත්නම් රැකියාවල් කරන අය ඉන්න පුළුවන්. ඉතින් මේ කවුරු මොන විදිහට අපිත් එක්ක සම්බන්ධ වුණා වුණත් අපි ඊටම ආදරෙන් පිළිගන්නවා ඕගොල්ලන්ව සහ අපිට පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා මේ ඩිප්ලෝමාව සාර්ථකව ඉවර කරගෙන යන්න ඕගොල්ලන්ට. හැම අතින්ම අපි සහයෝගය දක්වනවා. ඒ වගේම මම කියන්න කැමතියි ඇත්තටම මේ අපි ෂෙයා කරනවා. අපේ පාඨමාලාවේදී විශේෂයෙන් මම ඒ ක්ලාස් වල ඇත්තටම මම හුඟක් කැමති කාරණයක් තමයි දරුවෝ මේ අපේ පාඨමාලාව සඳහා මගේ ඉගැන්වීම් කටයුතුත් එක්ක ප්‍රායෝගිකව සම්බන්ධ වෙනවා නම් මොකද ඒකට හේතුව තමයි මේ අපේ විෂය ඇත්තටම ප්‍රායෝගික විෂයක්. නේද? එතකොට මිනිස්සුන්ගේ මේ අනිත් එක තමයි මේ විෂය කියන එක ඉවර වෙන්නේ කවද්ද? මේක කාලීනයිද නැත්නම් කාලීනයි. හැබැයි මේකට කාල සීමාවක් තියෙනවද කියන තැන අපිට කිසිම ගැටලුවක් නැහැ. ඒකට හේතුව තමයි අපි දන්නවා මේ මනෝවිද්‍යාව හා උපදේශනය කියන විෂය ගොඩනැගෙන්නේ පුද්ගලයා මත. පුද්ගලයාත් එක්ක තමයි මේ විෂය ගොඩනැගෙන්නේ. ඔබ මම මේ අපි කවුරුත්. එතකොට අපි හැම කෙනෙක්ම කටයුතු කරන්නේ අපි හැම කෙනෙක්ම වැඩ කරන්නේ අපේ මනසත් එක්ක නේද? මනස මුල් කරගෙන තමයි අපි හැම කෙනෙක්ම කටයුතු කරන්නේ. එතකොට මේ අපි කටයුතු කරන මනස මුල් කරගෙන අපි කටයුතු කරනකොට අපිට හැමතිස්සෙම අපේ සිතිවිලි අපේ මනස ක්‍රියාත්මක වෙන ආකාරය වගේම අනිත් අයගේ මනස ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ අයගේ ඒ ඔස්සේ උන්ගේ චර්යාවන් තීරණය වෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳ අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. මොකද එතකොට තමයි අපිට සාර්ථක අන්තර්පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට අපි කිව්වොත් මේ උපදේශනය නැත්නම් මනෝවිද්‍යාව කියන එක අපිටයි වැදගත් වෙන්නේ
මෙන්න මේ තමන් පිළිබඳව අවබෝධය ලබා ගන්න. තමන් කවුද? තමන්ගේ දක්ෂතා මොනවද? තමන්ගේ හැකියාවල් මොනවද? එතකොට තමන්ගේ තියෙන දුර්වලතා මොනවද? මේ වගේ දේවල් හඳුනගන්න අපිට මේ මනෝවිද්‍යාව හා උපදේශනය වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපි කවුරුත් මානසික රෝගී. දැන් මම එහෙම කියනකොට සමහර වෙලාවට කෙනෙකුට තරහ යනවද දන්නේ නැහැ. ඔය කිව්වට අපිට නම් කිසිම එහෙම මානසික රෝගයක් නැහැ කියලා. නෑ. අපි හැම කෙනෙක්ම අපිට සමහර වෙලාවෙදී අපි පරිස්සම් වෙලා අතිශය පරිස්සම් වෙලා අපි හිටියොතින් අපිට කායික රෝගයකින් බේරිලා ඉන්න පුළුවන් වෙයි. හැබැයි අපි මොනතරම් ප්‍රවේශම් වුණත් අපිට මානසික රෝගයකින් තොරව මානසික රෝගයකින් මිදිලා නැත්නම් මානසික ගැටලුවකින් මිදිලා අපිට ජීවත් වෙන්න බෑ. නේද? ඒක තමයි ඇත්ත ස්වභාවය. අපේ ජීවිත කාලය ඇතුලේ අපි විවිධ වූ ගැටලු වලට විවිධ වූ කාලවලදී අපි මුහුණ පානවා. ඒක ස්වභාවිකයි. පුංචි කාලේ වෙන්න පුළුවන්, යෞවන කාලේ වෙන්න පුළුවන්, මැදිවිය වෙන්න පුළුවන්, වයස්ගත වෙලා වෙන්න පුළුවන්. අපි විවිධ ගැටලු වලට මුහුණ පානවා. එතකොට ඔබටම අත්දැකීම් ඇති සමහර වෙලාවෙදී මේ ගැටලු විසඳ ගන්න බැරුව ඔබ දුක් වෙච්ච අවස්ථා. ඔබ හඬපු අවස්ථා. සමහරක් වෙලාවෙදී ඔබ අනිත් අයත් එක්ක ගැටුම් ඇති කරගත්ත අවස්ථා. ඒ වගේම තමයි ඔබ සමහර වෙලාවට මේ ඔබට ජීවිතේ එපා වුණා කියලා හිතන අවස්ථා. නේද? ඔබ යම් කෙනෙකුට රැවටුණාද? ඔබ යම් කෙනෙක් ඔබව රවටනු ලැබුවාද? නැත්නම් ඔබට යම් කෙනෙක් අපහාස කරාද? ඔබට යම් කෙනෙක් යම් දෙයක් ඔබට ලැබී යුතු දෙයක් නොදී සිටියාද? මේ වගේ එදිනෙදා ජීවිතේ අපිට මුහුණ පාන්නට සිදුවෙන විවිධ වූ කාරණා තියෙනවා. එතකොට මේ කාරණාත් එක්ක ඔබ බොහෝ වෙලාවෙදී විවිධ වූ අපහසුතාවයන්ට ගැටලු වලට මානසිකව ලක් වෙන්නට පුළුවන්, පීඩාවන්ට ලක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවකදී ඔබ මතක් කරලා බලන්න මේ ගැටලු වලින් මිදෙන්නට ඔබ කොහොමද උත්සාහ කරේ? කොහොමද ඔබට ඒකට හැකියාව ලැබුණේ? සමහර වෙලාවෙදී ඔබ කාත් එක්ක හරි යාළුවෙක් එක්ක නැත්නම් වැඩිහිටියෙක් එක්ක ඔබ මේ සම්බන්ධයෙන් කතා කරන්නට ඇති. ඔබ මේ ප්‍රශ්න බෙදා ගන්නට ඇති. සමහර වෙලාවෙදී තනියම විසඳ ගන්න උත්සාහ කරන්නට ඇති. ඒ උත්සාහයේදී ඔබ බොහෝ පීඩාවන්ට ලක්වන්නට ඇති. තවත් සමහර වෙලාවෙදී ඔබ මේ ගැටලුව කියන්න තෝරගත්ත අය ඒ ගැටලුවෙන්ම ඔබට ආපස්සට ඔබට රිදවන්නට ඇති. මේ වගේ අවස්ථා අපි හැම කෙනෙකුටම ජීවිතයේ පොදුයි. හැබැයි අපි මේ මනෝවිද්‍යාව හා උපදේශන විෂය ඉගෙන ගැනීම තුළින් අපිට හැකියාව ලැබෙනවා අපේ එදිනෙදා ජීවිතයේ අපි මුහුණ පාන ගැටලු මුහුණ පාන මානසික පීඩනයන් නේද මේ දේවල් වලින් යම් ප්‍රමාණයකට අපිටම අපේ ප්‍රශ්න විසඳ ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔබේ පවුලේ අය වෙන්න පුළුවන්, ඔබේ යහළුවන් වෙන්න පුළුවන්, ඔබේ හිතවතුන් වෙන්න පුළුවන්, ඥාතීන් වෙන්න පුළුවන් නේද? මේ අයට ඔවුන්ගේ ගැටලු වලින් මිදෙන්නට අපිට පුළුවන් ආධාර කරන්න සහයෝගය දෙන්න. මේ හැකියාවත් ඔබට ලැබෙනවා. ප්‍රධාන වශයෙන්ම ඒ කියන්නේ මම සරලව කියවොත් මේ කියපු දේ අපිට අපිව තේරුම් ගන්න, Tamanට තමන්ව තේරුම් ගන්න වගේම අනුන්ව තේරුම් ගන්නත් මේ විෂය හැදෑරීම තුළින් ඔබට අවස්ථාව ලැබෙනවා. එකක්. ප්‍රධානම කාරණය මොකද මේ අපි මොන දේ ඉගෙන ගත්තත් එදිනෙදා ජීවිතයේ සතුටනේ පුතා අපි බලාපොරොත්තු වෙන්නේ නේද? අපි සතුටින් ජීවත් වෙන්න, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න මේකනේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ජීවිතයේ සතුට සැහැල්ලුව රඳවා ගන්නේ කොහොමද? ගැටලුවකට නිවැරදිව මුහුණ දෙන්නේ කොහොමද? ගැටලුවක් නිවැරදිව අපි දකින්නේ අර්ථකථනය කරගන්නේ කොහොමද? මේ දේවල් අපිට ජීවිතයේ එදිනෙදා අත්‍යවශ්‍යයි. ඒව මේ විෂය තුලින් අපිට ලබා ගන්නට පුළුවන්. අනිත් කාරණය තමයි ඔබට අවශ්‍ය වෙන දැනුම. ඉතින් මේ පාඨමාලාව ඇතුළේ මම හිතන්නේ ඔබට පෙන්වන්නට ඇති, විස්තර කරන්නට ඇති මේ විෂය මාලා, විෂය පතය. නේද? ඒක අපි දැවැන්ත විෂය පතයක්. අපේ පාඨමාලාව ඇතුළේ ඩිප්ලෝමාවක් වුණා වුණත් අපි මේ අංශ සියලුම දේ අපි ආවරණය කරනවා. ඒ ආවරණය කිරීමත් එක්ක ඔබට විශාල දැනුමක් මේ විෂය සම්බන්ධයෙන් ලැබෙනවා. ව්‍යායාත්මක දැනුමක් ඔබට ලැබෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඊළඟ කාරණය තමයි වැදගත්ම කාරණය. දැන් මම කිව්වා ඔබට මේ
පාඨමාලාව හැදෑරීම මත මේ විෂය එක්ක ජීවිතයට ප්‍රායෝගිකව බද්ධ කරගන්න හැකියාව ලැබෙනවා සහ න්‍යායාත්මක දැනුම ලැබෙනවා. ඊළඟ මේ දෙක එකතු වෙච්ච තැන මේ කාරණා දෙක එකතු වෙච්ච තැන ඔබ කොහොමද මේ න්‍යායාත්මක කරුණු ඇසුරු කරගෙන මේ ඉගෙන ගන්න කරුණු ප්‍රායෝගික ජීවිතයට ඇප්ලයි කරගන්නේ. මෙන්න මේ කාරණයක් අපි ඔබට මේ පාඨමාලාව ඇතුලේ පෙන්නනවා. මොකද අපි කොච්චර ඉගෙන ගත්තත් න්‍යායාත්මක කරුණු අපි ඉගෙනගෙන තිබුණත් අපිට මේක ප්‍රායෝගිකව ඇප්ලයි කරගන්න බැරි නම් අපි අසාර්ථකයි. ඒ නිසා අපි මේ පාඨමාලාව ඇතුළත ඔබට අවශ්‍ය වෙන ප්‍රායෝගික පුහුණු අවස්ථා ලබා දෙනවා. පාඨමාලාව තුළ අපි දිනයක් හෝ දෙකක් වෙන් කරනවා ආයතනයෙන් දැනුම් දෙන්නට ඇති ප්‍රායෝගික පුහුණුව සඳහා. ඊට අමතරව අපි මට ලැබෙන අත්දැකීම් මට විවිධ වූ රෝගීන්ගෙන් ලැබෙනා වූ අත්දැකීම් ඒ කේස් ස්ටඩීස් ඔබට අවශ්‍ය තැන්වලදී මේ පාඨමාලාව ඇතුලේ ඔබව දැනුවත් කරන්න. අපි හිතමුකෝ අපි න්‍යායාත්මක කරුණක් ඉගෙන ගත්ත කියලා. අපි හිතමුකෝ අපි මානසික රෝග පිළිබඳව ඉගෙන ගත්ත කියලා. නේද? දැන් ඔබ දන්නවා මේ වෙනකොට ඔබට යම් අවබෝධයක් තියෙනවා සමාජයේ ඕනම කෙනෙකුට. අපි අහලා තියෙනවා ડિප්‍රෙෂන්, අපි අහලා තියෙනවා ස්ට්‍රෙස්, ආතතිය, මානසික අවපීඩනය නේද? මේවා අපි අහලා තියෙන දේවල්. එතකොට මෙන්න මේ කාරණා එක්ක අපි දැන් ඉගෙන ගන්නකොට අපිට දැන් අපි රෝග පිළිබඳව අපි කතා කරනවා ඉගෙන ගන්නවා. හැබැයි ඔබට මේ රෝග ලක්ෂණ කියනවා නේද? නමුත් ඔබට මේක ඇත්තටම මේ වගේ රෝගියෙක්ගේ සිද්ධි අධ්‍යයනයක්. අපි දැන් රෝගය පිළිබඳ ඉගෙන ගත්තට රෝගියේ රෝග ලක්ෂණ ඉගෙන ගත්තට මේකෙන් පෙළෙන පුද්ගලයේ කොයි වගේද? එතකොට අපි උපදේශනයේදී මේ වගේ පුද්ගලයේ කොහොමද උපදේශනය සඳහා යොදවා ගන්නෙ? මොනවද අපි කරන ප්‍රතිකාර ක්‍රම? එතකොට මේව සම්බන්ධයෙන් මේ ටික එකතු කරලා ඔබට අවබෝධයක් ලබා දීම ප්‍රධාන අරමුණක් කරගන්නවා මේ පාඨමාලාව ඇතුලේ. මොකද අපි න්‍යායාත්මක කරුණු ඉගෙන ගත්තට අවශ්‍ය වෙන දැනුම දුන්නට මේ දෙක එකතු කරලා ප්‍රායෝගික ජීවිතයට භාවිතා කරන්න හැකියාව නැත්නම් ඔබේ සුදුසුකම සහතිකයකට පමණක් සීමා වෙනවා. ඒ නිසා මම හිතනවා ඔබට මේක ප්‍රායෝගිකව පුහුණු වෙන්නට අවශ්‍ය නම් ප්‍රායෝගිකව මේක පුහුණු කරගන්නට අවශ්‍ය නම් අත්‍යවශ්‍ය වෙන කාරණය තමයි මේ සිද්ධි අධ්‍යයනයන් එක්ක මේ න්‍යායාත්මක කරුණු ඉගෙන ගැනීම. ඒ නිසා මම හිතනවා මගේ ඉගෙනීම් ශෛලිය තුළ මම න්‍යායාත්මක කරුණු වලට වගේම සුවිශේෂී තැනක් ප්‍රායෝගික කරුණු වෙත යොමු කරනවා. ඒ අවධානය මම යොමු කරනවා. ඒ වගේම මම ඉල්ලනවා මෙතන ඉන්න දරුවෝ මාත් එක්ක දිගට සම්බන්ධ වෙලා මේ පාඨමාලාව කරගෙන යද්දී මේක ඔන්ලයින් පාඨමාලාවක් වුණාට හැබැයි මේක හැම මොහොතකම ඔබට මම හිතන්නේ වීඩියෝස් බලන්න පුළුවන්. ඒ වුණාට මම ඉල්ලීමක් කරනවා හැම ඔබට මේක මේ කියන්නේ අපි Zoom එකෙන් දේශන කරගෙන යනකොට ඒ අවස්ථාවට සජීවීව සම්බන්ධ වෙන්න. මොකද එතකොට ඔබට අවශ්‍ය වෙන ගැටලු තියෙනවා නම් දැනගන්න අවශ්‍ය වෙන කාරණා තියෙනවා නම් විසඳ ගන්න අවශ්‍ය වෙන තැන් තියෙනවා නම් ඔබට ඕනම වෙලාවක කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඔබට ඒ කියන්නේ අපි පාඩමට අදාළ දේවල් සහ ඔබට අවශ්‍ය නම් ඔබේ ගැටලුවක් යොමු කරන්නට නේද? ඔබේ වගේ නැත්නම් අනුන්ගේ වගේ ඔබේ ගැටලුවක් යොමු කරන්නට නේද? එහෙම නේ අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. ඒතර ඒ වගේ අවස්ථාවක වුණත් ඔබට අවස්ථාව තියෙනවා මේ පාඨමාලාව ඇතුලේ මාත් එක්ක ඕනෑම කාරණයක් සජීවීව අපේ දේශනත් එක්ක කතා කරන්නට පුළුවන්. ඒ වගේම ඔබට අදාළ වෙන යම් කිසි ගැටලුවක් කාගේ හෝ යාළුවෙක්ගේ ගෙදර කාගේ හෝ ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්. ඉතින් මේ සියලුම අවස්ථා ඔබට හිමි වෙනවා. ඒ නිසා මම අර කැමති ඒ අවස්ථාව ඔබට ලැබෙන්නේ ඔබ සජීවීව සම්බන්ධ වුණොත්නේ නේද? වීඩියෝස් තියෙන බව ඇත්ත. නොතේරුණ තැනක් බලන්න අවබෝධ කරගන්න වීඩියෝස් පාවිච්චි කරන්න. කුමන හෝ හේතුවකට ඔබට එන්න බැරි වුණොත් ඒ සඳහා පමණක් වීඩියෝස් පාවිච්චි කරන්න. එහෙම නැතුව පුළුවන් හැම දවසකම සජීවීව මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. මොකද මේ මම හරි ආසයි ඕගොල්ලෝ මාත් එක්ක සම්බන්ධ වෙලා ඕගොල්ලෝගේ අදහස් කියන්න, ගැටලු තැන් තියෙනවා නම් කතා කරන්න, තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් කතා කරන්න.
ඒක තමයි මම හිතන්නේ ගුරුවරයෙකුට අපිට ලැබෙන ආත්ම තෘප්තිය. දරුවෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳුණා නම් නේද? ඒක තමයි අපිට ලැබෙන තෘප්තිය. ඒ හින්දා ඒ අවස්ථාව ගන්න කියන එක මම කියනවා සජීවීව සම්බන්ධ වෙලා. හරි. එතකොට අපිට අපේ පාඨමාලාව ඇතුලේ අපිට තියෙනවා මම කිව්වා වගේ එක්සෑම් එකක් තියෙනවා නේද? ආයතනයෙන් දැනුවත් කරන්නට ඇති ඔබට විභාගයක් තියෙනවා. ප්‍රායෝගික පුහුණු අවස්ථාවක් තියෙනවා සහ ඔබට ඒ අතරමැද මේ විභාගය සහ ඉගෙන ගැනීම ප්‍රායෝගික පුහුණුව කියන මේ කාරණා අතරමැද ඔබට ඇසයින්මන්ට් එකක් නැත්නම් අපි කියන්නේ මොකක්ද ඒකට මේ පැවරුමක් ඔබට සබ්මිට් කරන්නට වෙනවා. සමහර වෙලාවෙදී අපි කිව්වොත් මේ ඒක අපි හිතමුකෝ මේ ප්‍රසන්ටේෂන් එකක් විදිහට මේ වගේ අවස්ථාවකදී ප්‍රසන්ටේෂන් එකක් විදිහට ඒක ප්‍රසන්ට් කරන්න ඔබට අවස්ථාව ලබා දෙනවා. එහෙම නැත්නම් ඔබට ඒක අපි ඒ අවස්ථානුකූලව ඒක ඔබට ලිඛිතව අපිට ආයතනයට බාර දෙන විදිහට අපි මේ පැවරුම් අවස්ථාව සකස් කරලා දෙනවා. එතකොට විභාගයක් පැවරුමක් සහ ප්‍රායෝගික පුහුණුවක් මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම ඔබට මේකෙන් පස්සේ පුහුණුව ලබා ගන්න හැකිවන ආකාරයට ඔබ කියන පිළිගත් පුහුණු විය හැකි ආයතනයක රෝහලක් වෙන්න පුළුවන්. ඕනම තැනකට මම හිතන්නේ ආයතනයේ විසින් ඔබට පුහුණුව ලබා දෙන්න කියලා ලියුමක් රික්වෙස්ට් එකක් ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. එතකොට ඒ අනුව ඔබට අවශ්‍ය වෙන පැය ගණන ඔබ කැමති ස්ථානයක පුහුණු වෙන්න පුළුවන් පිළිගත් ස්ථානයක පුහුණුව ලබා ගන්නට පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඊට අමතර කාරණා මම හිතන්නේ ආයතනයෙන් දැනුවත් කරන්නට ඇති. එතකොට දැන් අපි අපේ මේ පාඨමාලාවේ විෂයපතය ගැන කතා කරොත් මම මුලින්ම කියන්න කැමතියි අපි අපේ දැන් උපදේශනය කියලා කියන්නේ මනෝවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද කියලා කතා කරොත් අපි දල වශයෙන් කතා කරොත් ඇත්තටම උපදේශනය කියලා කියන්නේ පුද්ගලයාට තමන් පිළිබඳ අවබෝධයක් දෙන්න කටයුතු කරන විෂයක්. නේද? දැන් ඒකේ මම කලින් කිව්වා වගේ අපිට අපිව තේරුම් ගන්න. අපි කාලඟත් අපිට තියෙනවානේ අපි තේරුම් නොගත්ත කොටසක්. අපි කාලඟත් තියෙනවා අපි ගැන අවබෝධ කරගත්තේ නැති කොටසක්. ඉතින් මේක තේරුම් ගන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අපි මුහුණ දෙන ගැටලු මොන වගේද? මේ ගැටලු හඳුනා ගන්න උපකාර කරනවා. ඒ වගේම තමයි මේ ගැටලු විසඳ ගන්න යන මාර්ග. දැන් පුතා බලන්න හුඟක් වෙලාවෙදී අපේ සමාජය තුළ පොඩි විශ්ලේෂණයක් කරලා බලන්න. සියදිවි නසා ගන්න උත්සාහ කරන අය ගැන පොඩ්ඩක් හිතලා බලන්න අවධානය යොමු කරන්න. ඇයි ඒගොල්ලෝ එහෙම කරන්නේ? ඇයි? බොහෝ වෙලාවෙදී ඒගොල්ලන්ට එන ගැටලුවට උත්තර නැති නිසා. උත්තර නැති නිසා අපි මේ විෂය ඇතුලේ අපි ඒවට කියනවා උපකල්පන නැත්නම් විකල්ප ජනිත කරගන්න බැරි හින්දා. ඒගොල්ලෝ හිතනවා ප්‍රශ්නයක් ආවම ගැටලුවක් ආවට පස්සේ මට ජීවත් වෙලා වැඩක් නැහැ. මට මේකට උත්තර නැහැ. මේකට මට මුහුණ දෙන්න බෑ. මට තියෙන හොඳම දේ තමයි මේ ගැටලුවෙන් මිදිලා යන එක. ඒකට තියෙන මාර්ගය තමයි සීදිවි නහගන්න එක කියලා. එහෙම හිතෙන්නේ මේ ගැටලු වලට උත්තර හොයන්න පුද්ගලයා පෙළඹිලා නැහැ. ඒ සඳහා සූදානම් වෙලා නැහැ. ඒ හින්දා උපදේශනය කියන්නේ අර තමන් පිළිබඳ අවබෝධය ලබා ගන්න වගේම අපිට එන ගැටලු හඳුනා ගන්න වගේම ඒ සඳහා තියෙන විසඳුම් මාර්ග ජනිත කරන්න ආධාර කරන විෂයක්. ආධාර කරන විෂයක්. එතකොට ඇයි දැන් අපි ළඟට සේවාලාභිය කියමු වෙන්නේ? ඇයි අපිට සේවාලාභිය කියමු වෙන්නේ? උපදේශකවරයෙක් ළඟට ඇයි සේවාලාභිය කියමු වෙන්නේ? ඇයි? කෙනෙකුට හිතෙන්න පුළුවන් මානසික රෝග කියන එක වෙනම කතන්දරයක් පුතා. මානසික රෝගයකදී අපි දන්නවා මානසික රෝග කියන එක සුළු ගණයේ මානසික රෝග සහ උග්‍ර ගණයේ මානසික රෝග කියලා අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවානේ. මම ඉස්සරහට මේව උගන්වනවා. මම අද මේ තල හැඳින්වීමක් විතරයි විෂයපතය ගැන කරන්නේ. එතකොට උග්‍ර ගණයේ මානසික රෝග තියෙනකොට ඇත්තටම පුද්ගලයෙක් තේරුම් ගන්න නැහැ මට මේ ගැටලුවක් තියෙනවා කියලා. මට යම්කිසි මොකද්ද අක්‍රමිකතාවයක් තියෙනවා කියලා තේරුම් ගන්න. එතකොට ඒ අය බලෙන් තමයි ප්‍රතිකාර වෙත යොමු කරන්නේ. හැබැයි අර පොඩි ගැටලුවක් තියෙන පොඩි මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක් හිතනවා මට මොකක් හරි පොඩි අවුලක් තියෙනවා. මට මේ දවස්වල කේන්ති යනවා. මට ටිකක් දුක හිතෙනවා වැඩි. මට රුස්සන්නේ නැහැ. මට චුට නිින්ද යන්නේ නැහැ.
කන්න බෑ වගේ, එපා වෙලා වගේ, කලකිරිලා වගේ නේද? මෙහෙම දැනෙනවා. එතකොට හිතනවා මොකද්ද මේ මට විසඳ ගන්න බැරි නම් මම උපදේශකවරයෙක් වෙත යොමු වෙන්න ඕනේ කියලා. ඔන්න ඒ වෙලාවේදී උපදේශකවරයෙක් වෙත යොමු වෙන්න පුළුවන්. ඊළඟට තමන්ට හරියට තීරණයක් ගන්න බෑ. මොන වගේ වෙලාවෙදිද? තීරණයක් ගන්න බෑ. කසාද බඳින්න යනකොට තීරණයක් ගන්න බෑ. අපි හිතමුකෝ ඔපචුනිටිස් දෙක තුනක් තිබ්බා කියලා. දැන් ගෑනු ළමයෙකුට ගෑනු ළමයි ඉන්නවනේ මෙතන නේ පුංචි දරුවෝ. ඉතින් එතකොට එනවා මේ අරයත් අහනවා මෙයත් අහනවා ගෙදරිනුත් යෝජනාවක් කියනවා මේව දෙක තුනක් තිබ්බා කියන්නකෝ. හරි එතකොට සුදුසු කෙනෙක් තෝරගන්න. කවුද තෝරගන්නේ කියලා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. නේද? එනවනේ ප්‍රශ්නයක්. කාටද හා කියන්නේ? කාටද කැමැත්ත දෙන්නේ? ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. විවාහය සඳහා සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් තෝරගන්නේ කොහොමද? මට ගැළපෙන කෙනෙක් තෝරගන්නේ කොහොමද? මේකටත් උපදේශනය තුල විසඳුම් තියෙනවා. උපදේශනය තුල විසඳුම් තියෙනවා. එහෙම නැත්තම් වෙන්නේ දේවාලයකට ගිහිල්ලා නේද? එහෙමනේ සාමාන්‍යයෙන්. එහෙම නැත්තම් ටට්ටිට්ටුක් කියලා 1 2 3 ගණන් කරලා කෙනෙක් තෝරගන්න. එහෙම නෙමෙයි. උපදේශනය තුලදී අපි යම් තීරණයක් ගන්නේ විද්‍යානුකූල ක්‍රමවේදයකට. විද්‍යානුකූල ක්‍රමවේදයකට තමයි අපි උපදේශනය තුල යම්කිසි තීරණයක් අරගන්නේ. ඒ හින්දා අපි කියමු මම උදාහරණයකට කියමු විවාහය සඳහා කෙනෙක් තෝරා ගැනීමේදී අපිට තීරණයක් ගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට අපි කියමු රැකියාවක් තෝරගන්නකොට මම මොන රැකියාවද තෝරගන්නේ. එතකොට තමන් කැමති කොයි පැත්තටද තමන්ගේ දක්ෂතා මොන පැත්තටද තමන්ගේ හැකියාව මොන පැත්තටද ජොබ් මාකට් එක තියෙන්නේ මොන පැත්තටද කියලා ඔන්න ඔබ තෝරා ගන්නවා. දැන් ඔබ මේ මනෝවිද්‍යා පාඨමාලාව තෝරගත්තේ ඒකනේ. නේද? ඔබ දන්නවා ඔබ අහලා තියෙනවා නේ අත්දැකීම් තියෙනවා ඔබ සර්ච් කරලා තියෙනවා මොනතරම්නම් රැකියා ප්‍රමාණයක් මේ මනෝවිද්‍යාව හා උපදේශනය කියන ශාස්ත්‍රය තුල තියෙනවද කියලා. ඔබ දන්නවද? නේද? එතකොට මේක විශාල පැතිරුණු අවස්ථාවන් රැසක් තියෙන විෂයක් කියලා අපිට කියන්න පුළුවන්. මනෝවිද්‍යා උපදේශකවරයෙක් වෙන්න අවශ්‍ය වෙන මූලික අඩිතාලම ඔබ පටන් ගන්නවා මෙතනින්. මූලික පියවර පටන් ගන්නවා මේ පාඨමාලාව තුළ. ඔබ තව බොහෝ ඉස්සරහට යන්න ඕනේ. ඔබ බොහෝ අත්දැකීම් ගන්න ඕනේ. තව දැනුම එකතු කර ගන්න ඕනේ. තව ක්වොලිෆිකේෂන් එකතු කර ගන්න ඕනේ. හැබැයි මේ ඔබ තියන්නේ ඒ යන ගමනට මූලික පියවර. ඔබ දන්නවා බොහෝ රැකියා අවස්ථා මේ සම්බන්ධයෙන් තියෙනවා අපේ රට තුල විදේශයන් තුල ඕනතරම් රැකියා අවස්ථා තියෙනවා. ඉතින් මේක උපදේශනය කියන්නේ මේ එක ශාස්ත්‍රයක් ඒ කියන්නේ අපි කියන්නේ මනෝවිද්‍යාත්මක උපදේශනය කියලා කියන්නේ එක පැතිකඩක් විතරයි. මේක ඇතුලේ තව උපදේශන ශාස්ත්‍ර ගණනාවක් තියෙනවා. උපදේශන ශාස්ත්‍ර ගණනාවක් තියෙනවා. මොනවද? ඔබ ක්‍රිකට් මැච් බලනවනේ නේද? ඔබ ක්‍රිකට් මැච් බලනවා. එතකොට ඔබ මේකට බොහෝම සංවේදීව බොහෝම ආසාවෙන් බලනවා. අපේ ටීම් එක දිනනකොට ඔබ හරිය කැමති අප්පුඩි ගහලා කෑ ගහලා විසිල් ගහලා නේද? ඔබ බොහොම සතුටක් ගන්නවා. අපේ ටීම් එක පරදිනකොට අයියෝ අරම ගහන්න තිබ්බා මොනවාද කරන්නේ? ඇයි මේක හරියට ඇයි ඒ බෝලෙට ගැහුවේ? ඇයි යාට ඒක හරියට තීරණය කරන්න බැරි වුනේ? ඇයි බෝලේ අල්ල ගන්න බැරි වුනේ? නේද? ඇයි මොකක්ද මේ බෝල් කරපු විදිහ? මේ වගේ ප්‍රශ්න ගණනාවක් ඕගොල්ලෝ කතා කරනවනේ. නේද? ඉතින් බලන්න මේ ටීම් එකක් අපේ ලංකාව ටීම් එක කියලා. ටීම් එකක් අරමුණක් වෙත ගමන් කරන්න, පොදු අරමුණක් වෙත ගමන් කරන්න, ඒකට අවශ්‍ය වෙන කායික ශක්තිය, ඒකට අවශ්‍ය වෙන මානසික ශක්තිය ලබා දීමත් මේ මනෝවිද්‍යාත්මක උපදේශනය තුල හැංගිච්ච කොටසක්. ස්පෝර්ට්ස් කවුන්සලින්. ස්පෝර්ට්ස් කවුන්සලින්. මේ අපි කියන මේ උපදේශනය කියන මනෝවිද්‍යාත්මක උපදේශනය කියන එක ඇතුලේ තියෙන දැවැන්ත ශාස්ත්‍රයක්. තවමත් කතා බහට ඒ තරම්ම ලක් නොවුණු හැබැයි ඉදිරියේදී බොහෝ අවස්ථා විවර වෙන ශාස්ත්‍රයක්. යම් කෙනෙකුට ස්පෝර්ට්ස් කරලා සුදුසුකම් තියෙනවා නම් ඒ සඳහා හැකියාවක් කැමැත්තක් තියෙනවා නම් ඔබට පුළුවන් මේ පාඨමාලාවත් එක්කම ඒ සම්බන්ධයෙන් තවදුරට හදාරන්න තවදුරට ඉගෙන ගන්න. ඔබට බොහෝ ශාස්ත්‍රයන් විවෘත වෙනවා.
ඊළඟට විශේෂ අධ්‍යාපනය. ඔබ දන්නවා අපේ බොහෝ සමාජය තුළ පිරිස් ඉන්නවා. සමහර ඔබ දන්න ඔබේ පවුලේ අය ඇති. ඔබ දන්න අය ඇති. නේද? විවිධ වූ විශේෂ අවශ්‍යතා සහිත අය ඉන්නවා. සමහර විට කායික ආබාධ, මානසික ආබාධ මේ වගේ ප්‍රශ්න තියෙන අය ඉන්නවා. එතකොට ඔවුන් ඇසුරේ ඔවුන්ට අවශ්‍ය වෙන මනෝවිද්‍යාත්මක උපදේශනය, ඔවුන්ට අවශ්‍ය වෙන අධ්‍යාපනය ලබා දීම කියලා කියන්නේ විශේෂ පුළුල් පැතිරුණු ශේෂ්ත්‍රයන් වල විහිදුණු රැකියා අවස්ථා ගණනාවක්. දැන් විශේෂ අධ්‍යාපනය කියන එක අපි දන්නවා සාමාන්‍ය ළමයෙක් අධ්‍යාපනය ලබනවට වඩා වෙනස් ක්‍රමයකට තමයි ඔවුන්ට අධ්‍යාපනය ලබලා දෙන්න වෙන්නේ. ඇවිදින්න බැරි කෙනෙක් හිතන්න, කන් දෙක ඇහෙන්නේ නැති කෙනෙක් හිතන්න, ඇස්වල පෙනීම අඩු කෙනෙක් කියලා හිතන්න, ඊළඟට මන්දබුද්ධිකත්වයෙන් පෙළෙන කෙනෙක් කියලා හිතන්න. මං ඉස්සරහදී උගන්වනවා ඔබට දරුවන්ට තියෙන මානසික රෝග. ඕගොල්ලෝ අහලා ඇති ඔටිසම්, ඕගොල්ලෝ අහලා ඇති ඩවුන් සින්ඩ්‍රෝම්, ඕගොල්ලෝ අහලා ඇති මන්දබුද්ධික. නේද? ඕගොල්ලෝ අහලා ඇති ADHD. ඉතින් මේ වගේ අයට අපි කොහොමද සහයෝගය දෙන්නේ? මේ සඳහා විශේෂ වූ පුහුණුවක් ලබන්න මේ මනෝවිද්‍යා උපදේශන ශාස්ත්‍රය තුල දැවැන්ත ඉඩහසරක් තියෙනවා. ඊළඟට බිස්නස් කවුන්සලින්, ව්‍යාපාර උපදේශනය මේ වර්තමානය තුල විශේෂයෙන් අත්‍යවශ්‍ය වෙන අංශයක්. ඒක අපි කියන්නේ මහා පරිමාණයේ ව්‍යාපාර සඳහාම නෙමෙයි. gedara කරන ස්වයං රැකියාවක ඉඳන් කොහොමද අපි දැවැන්ත ව්‍යවසායකයෙක් වෙන්නේ? අපි දන්නවා ව්‍යවසායකත්වය තුළ බොහෝ හැලහැප්පීම් සිදු වෙනවා. ඔබ ලාභ ලබනවා, පාඩු ලබනවා නේද? මෙහෙම තමයි මේ ගමන යන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවලට මුහුණ දෙන්නේ කොහොමද? ලාභයක් පාඩුවක් දරාගන්නේ කොහොමද? ඔබේ මුදල් ඔබ කළමනාකරණය කරගන්නේ කොහොමද නිවැරදි ආකාරයට? ඒ සඳහා ඔබට අවශ්‍ය මානසික ශක්තිය ඔබ වැටෙන වෙලාවට කොහොමද ඔබ ලබා ගන්නේ? අන් අයට ඒ සඳහා උදව් කරන්නේ කොහොමද? මේ හැකියාව මේ ස්කිල් එක නැති නිසානේ අපේ බොහෝ ගොවීන් වගා අසුරු පාළ වුණාම සියදිවි නසා ගන්න යන්නේ. කනකර උකස් කරලා ගොවිතැනට දාලා නේද? ඒකෙන් ලාභ ලබනකොට පාඩු ලබනකොට උන්ට ඒක දරා ගන්න බෑ. උන්ට වෙන විකල්ප නැහැ. ඉතින් මෙන්න මේ වගේ වෙලාවක දැවැන්ත අවශ්‍යතාවයක් රටක මේ අය සඳහා මානසික සහයෝගය ලබා දෙන්න. ඔබට තනිව ඔබට කණ්ඩායමක් විදිහට ඔබට සංගමයක් විදිහට ආයතනයක් විදිහට මේව ඔබට කරන්න පුළුවන් දේවල්. මේ මනෝවිද්‍යා විශේෂ ශාස්ත්‍රය තුල පැතිරුණු අත්‍යවශ්‍ය ශාස්ත්‍රයන් කියලා මේව හඳුන්වන්න පුළුවන්. ඊළඟට අධ්‍යාපනික උපදේශනය. දරුවන්ට කොච්චරක් ප්‍රශ්න තියෙනවද? දැන් 25 අවුරුද්දේ ගිය මේ දැන් A level ලියලා ඉවරුණු දරුවෝ. මම මේක බොහෝ තැන්වල කියන කතාවක්. වෙනදාට වඩා ඇන්සයිටි, පැනික් ඇටැක් මේවා වලින් දරුවෝ පීඩිත වෙලා බොහෝ දරුවෝ මේක යොමු වෙනවා. පැනික් ඇටැක් මට්ටමටම ඇවිල්ලා. හරියට heart attack එකක් වගේ කියලා ගෙදර බය වෙලා හොස්පිටල් අරන් ගිහිල්ලා ECG අරගෙන කරන්න ඕනි ඔක්කොම දේවල් ටික කරලා කිසිම ලෙඩක් නැහැ කියලා එළියට දානවා. ඊළඟට යොමු කරනවා අපිට. මොකක්ද මේ? දරුවන්ට පුදුමාකාර පීඩනයක් එක්ක ආපු නොසන්සුන්තාවයක් දරා ගන්න බෑ. අවශ්‍යයි අධ්‍යාපනික උපදේශනය. අවශ්‍යයි ඔවුන්ට සහයෝගය, මානසික සහයෝගය අවශ්‍යයි. අධ්‍යාපනය ලබන දරුවන්ට තව මොන තරම්නම් ගැටලු තියෙනවද? දැන් ඊයේ පෙරේද මම එක පුතෙක් බලනවා මේ 26 ලෙවල් ලියන පුතෙක්. ඇවිල්ලා වාඩි වෙන වෙලාවෙ ඉඳන්ම බොහොම නොසන්සුන්. බොහොම නොසන්සුන් මේ කකුල් දෙක දිගටම හොලවනවා. කකුල් දෙක දිගටම හොලවනවා. මෙයාට ඉන්න බෑ. ඒ කකුල් දෙක හොලව දඟලන ගමන් තමයි මෙයා කතා කරන්නේ. මොකද තියෙන ප්‍රශ්නේ? අවුරුදු ගණනාවක ඉඳන් මෙයාට මතක තියෙනවා මෙයා ශිෂ්‍යත්ව ලියපු කාලේ. ශිෂ්‍යත්ව ලියපු කාලේ ඉඳන් මෙයාට තිබිලා තියෙනවා OCD.
ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර්. ග්‍රස්තිය. එකම දේ නැවත නැවත කිරීමේ රෝගය. එකම දේ කරන එක විතරක් නෙමෙයි. එකම සිතිවිල්ල එන්න පුළුවන්. ක්‍රියාවන් විවිධ දේ කරන්න පුළුවන් මේ තත්ත්වය. ඉතින් මේක විභාගයක් ලං වෙනකොට මේ දරුවට වැඩි. එයාට තියෙන ප්‍රශ්න තමයි ලොකුම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ලොකුම ප්‍රශ්නයක් තමයි විභාග අංකය ලියනකොට විභාග අංකය ලියනවා. හැබැයි එයාට සැකයි මං විභාගයන්ගේ හරියට ලිව්වද කියලා. විභාගයන්ගේ හරියට ලිව්වද කියලා එයාට සැකයි. විභාගය ලියලා ප්‍රතිඵල එනකම්ම මෙයා දැවි දැවි පිච්චි ඉන්නේ. මගේ අංකේ වැරදුනාද? මම ලියපු එක වෙන කෙනෙකුටද යන්නේ? මට රිසල්ට් එක නැති වෙයිද? අර මාස ගානම මෙයා ඉන්නේ දැවි දැවි පිච්චි. ඒ එකක්. හරි. ඉතින් මේවත් එක්ක විභාගයක් ලං වෙනකොට මෙයා බයයි. විභාගය අංක ලියා ගන්න බැරි වෙයි. මට වරදි කියලා බයයි. හැබැයි එයා කියනවා එයා මැක්ස් මැක්ස් මේ ගණිතාංශයෙන් තමයි උසස් පෙළ කරන්නේ. එයා කියනවා දැනට පාසලේ සහ පුද්ගලික මේ ක්ලාසස් වල টොප් 10 අතර ඉන්න. හොඳම මුල් 10 දෙනා අතර ඉන්න දරුවෝ. දැන් එතකොට විභාගෙදී අර වගේ ප්‍රශ්නයක් ආවොත් උසස් පෙළ වගේ විෂය ධාරාවකදී විභාගයකදී එක ලකුණක් වටිනවනේ. අපිට ගත වෙන එක තප්පරෙත් වටිනවනේ. මොකද මෙයා විනාඩි 45ක් විතර ගත කරනවා මේ ප්‍රශ්න ටික निराකරණය කරගන්න විභාගයකදී. ඒතර මේව දරුවන්ට තියෙන ගැටලු. සමහර වෙලාවට දරුවෝ කාටවත් කියලා නැහැ. සමහර වෙලාවට දෙමව්පියන්ට කිව්වට දෙමව්පියන්ට ඒ ගැන වැටහීමක් නැහැ. නේද? මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල තියෙන ගැටලු. ඊළඟට පාසල නිසා, ගුරුවරු නිසා නේද? ඔබ දන්නවනේ හොඳටම ඒව අත්දැකීම් ඕනි තරම් බහලා තියෙනවා, දැකලා තියෙනවා. මේ වර්තමානයේ ඕනි තරම් අහනවා, දකිනවා. එහෙම ගැටලු දරුවන්ට තියෙනවා. ගෙදර පාසල් මේ පෞල් පරිසරය නිසා ඇතිවන ගැටලු අනන්තයි අප්‍රමාණයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා වෙන විදිහට පොඩි ළමයා ඉස්කෝලේ යනකොට අඬනවා. ඉස්කෝලේ යන්න බෑ කියලා අඬනවා. ඉස්කෝලේ ගියාම ගෙදර එන්න ඕනි කියලා අඬනවා. පාසලේ පන්තියේ රඳව ගන්න බෑ. අම්මලට හරි ප්‍රශ්නයක්, ගුරුවරුන්ට හරි ප්‍රශ්නයක්. මොකද්ද හේතුව? උපදේශනයට ගෙනහම තමයි අපි හේතුව හොයාගන්නේ. මොකද්ද හේතුව? අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා. ලොකු රණ්ඩුවක් ගෙදර යනවා. එතකොට අම්මා තාත්තා අම්මට ගහනවා. අම්මා තුවාල වෙනවා. සමහරවිට තාත්තගේ කටින් පිට වෙනවා මං ඔබ මරනවා කියලා. දරුවා මේ ඔක්කොම අහගෙන ඉන්නවා. දරුවා පාසල් ගියාට පස්සේ දරුවට හිතෙනවා මං ගෙදර යනකොට අම්මයි තාත්තයි රණ්ඩු වෙලා තියෙයිද? තාත්තා අම්මව මරලා තියෙයිද? අම්මා හොස්පිටල් ගෙනිහින් තියෙයිද? දරුවට ඉස්කෝලේ ඉන්න හිතෙන්නේ නැහැ. දරුවට පන්තියේ ඉන්න හිතෙන්නේ නැහැ. දරුවට හිතෙන්නේ ඔක්කොම දාලා ගෙදර දුවන්න. මේ දරුවගේ හිත ඇතුලේ තියෙන ප්‍රශ්න කවුරුත් අඳුරගන්නේ නැහැ. කාටවත් අහු වෙන්නේ නැහැ. ඒ හින්දා මේවා අපි උත්තර හොයලා දෙන්න ඕනේ. මේ විසඳ ගන්න සහයෝගය දෙන්න ඕනේ දැන්. සමහර දරුවන්ට තියෙනවා පාඩම් කරාට මතකෙ ඉන්නේ නැහැ. පාඩම් කරගන්න බෑ. නේද? පාඩම් කරාට මතකෙ ඉන්නේ නැහැ සමහර දරුවන්ට. විභාගයක් එනකොට බයයි. සමහර විෂයන් වලට කැමති නැහැ. සමහර ළමයි පාසල් යන්නේ නැහැ. සමහර අයට මේ පාඩම් කරන කාලය කළමනාකරණය කරගන්න බෑ. සමහර අය පාඩම් කරනවා. උත්තරටම කරුණු දන්නවා. විභාගෙදි ලියා ගන්න බෑ මතක් වෙන්නේ. මේවා දරුවෝ කොච්චර දක්ෂ වුණත් ආපස්සට අදින මානසික කාරණා, මානසික සංසිද්ධි. සමහර වෙලාවෙදි ප්‍රේම සම්බන්ධතා පිඳ වැටෙන්නට පුළුවන්. ලෝකෙම කඩා වැටෙනවා කි. එක්කෙනෙක් දාලා ගියහම වැඩක් නැහැ ජීවත් වෙලා. ඒ ලෝකෙ හිටපු අන්තිම එක්කෙනා වගේ Tamanට අහිමි වුනේ. හිතන්න. හැබැයි ඒක එහෙම තමයි. ඒ වුණාට තව ජීවිතයක් තියෙනවා, තව ලෝකයක් තියෙනවා. ඒක එක සිද්ධියක් විතරයි කියලා හිත හදාගන්න උදව් කරන්නේ මනෝවිද්‍යාත්මක උපදේශනය තුළින්. දැන් ඔබ කවුරුත් දන්න පහුගිය කාලේ ආපු දිට්ඨ සුලිකුණාටු
එතකොට සුනාමිය මේ වගේ ඊළඟට වෙනත් ස්වභාවික ආපදා නැත්නම් මිනිසුන් විසින් කරන ප්‍රශ්න මේ දේවල් එක්ක පුද්ගලයා පුදුමාකාර මානසික පීඩාවන්ට ලක් වෙනවා. මේ ව්‍යසනයන්ට පත් වෙලා මාසයක් දෙකක් ගත වෙනකොට පුද්ගලයා තුළ අර අපි කියනවා PTSD පශ්චාත් post traumatic stress disorder මේ වගේ එකක් ඇති වෙනවා. එතකොට මේවට මුහුණ දෙන්න ශක්තිය උන්ට අවශ්‍යයි. මේ ශක්තිය සමහර වෙලාවෙදී ගැටලුවට මැදි වෙච්ච පුද්ගලයාට තනියම උපද්ද ගන්න බෑ. මේ වෙලාවේදී අවශ්‍යයි මනෝවිද්‍යාත්මක උපදේශනය. කණ්ඩායමක් විදිහට, තනි පුද්ගලයෝ විදිහට අපිට හැකිනම් උන්ට සහයෝගය දක්වන්න, ඒ වැටිච්ච තැනින් නැගිටින්න උදව් කරන්න. මම හිතනවා ඒක ඇත්තටම මේ ශාස්ත්‍රය තුල, මේ විෂය තුල දැවැන්ත සමාජ මෙහෙවරක් කරන්න පුළුවන් විශේෂ ශාස්ත්‍රයක්. අර අපි කියනවා මේ ඩැනියල් ගෝල්මන් කියනවා චිත්ත වේග බුද්ධියක් ගැන. හරි. මේ කියන්නේ අපිට අපේ සිතිවිලි අඳුන ගන්න, අන් අයගේ සිතිවිලි අඳුන ගන්න, මේ දෙක ගලප ගන්න, සහයෝගයෙන් ජීවත් වෙන්න පුදුමාකාර හැකියාවක්, ශක්තියක් තියෙනවා මේ ශාස්ත්‍රය තුල. මේ ශාස්ත්‍රය තෝරගන්නේ ඒ හැකියාව තියන අය, ඒකට කැමති කට්ටිය. මේක තුල මම කලිනුත් කිව්වා බොහෝ හැකියා ශාස්ත්‍රයන් නිර්මාණය වෙනවා. විශේෂයෙන් ඔබ ගත්තොත් ඇඟලුම් කර්මාන්තය තුල විශේෂ රැකියා අවස්ථා තියෙනවා මේ සම්බන්ධයෙන්. පාසල් පද්ධතිය තුල නේද? දැන් ඉස්සර නම් පාසල් තුල අපි පාසලේ ගුරුවරු බොහෝ වෙලාවෙදී අර විෂය එච්චර මේ කියන්නේ ටිකක් ෆ්‍රී ගුරුවරයෙක් තමයි ළමයින්ගේ උපදේශන ගුරුවරයා විදිහට, උපදේශක ගුරුවරයා විදිහට යෙදෙන්නේ. හැබැයි දැන් අපි වෙනම ගුරුවරු ඒ සඳහා බඳවගෙන සුදුසුකම්ලත් ඕන් පුහුණු කරනවා. ඉතින් ඒක අත්‍යවශ්‍යයි. මේ ඒ සම්බන්ධයෙන් මේ දැන් මට මේ පෙරේදා මේ ඕගොල්ලොන්ගෙම ඕගොල්ලොන්ගෙම කලින් පාඨමාලාවක අපි ප්‍රායෝගික පුහුණුව තිබ්බා ඊයේ. එතකොට එක දුවෙක් ඇවිල්ලා මට කියනවා මැඩම් මේ මම මෙන්න මේ ඩිග්‍රිය මම දැන් මගේ මැනේජ්මන්ට් වලින් මගේ ඩිග්‍රිය ඉවරයි. එතකොට මම A level බයෝ සයන්ස් කරේ. හැබැයි මට ඒක කරගන්න බැරුව මම මේ මැනේජ්මන්ට් වලින් මම මේ එක්ස්ටර්නල් ඩිග්‍රියක් කරා. එතකොට මම ඒ ෆීල්ඩ් එකට මම ආසයි. මම චයිල්ඩ් සයිකොලොජි එක සහ මේ ඩිප්ලෝමා සයිකොලොජි එක දෙකම කරා. මම මේ ෆීල්ඩ් එකටත් ආසයි. මට තෝරගන්න බෑ මම මේ බිස්නස් මේ කියන්නේ අර මැනේජ්මන්ට් පැත්ත කරනවද, බිස්නස් මැනේජ්මන්ට් පැත්ත කරනවද, සයිකොලොජි පැත්ත කරනවද කියලා මට තෝරගන්න අමාරුයි. මම දෙකටම කැමතියි. මම මුලින් හිතුවේ මම බිස්නස් මැනේජ්මන්ට් පැත්තට තමයි කැමති කියලා. හැබැයි ඒක අතරේ තමයි මම මේ සයිකොලොජි පැත්ත ඉගෙන ගත්තේ. ඒකෙත් එයා පාඨමාලා දෙකම කරා කිව්වා. එතකොට මට දැන් මේ දෙකටම ආසයි. මම මොකද්ද කරන්නේ? එතකොට මම අර කලින් කියපු උපදේශනය මම යාට දුන්නා. පුතේ ගොඩක් පාත් එකක් තියෙනවා. ඔයාට බොහොම මේ ඔයා සම්පත් ළඟා කරගෙන මේ වෙනකොට ඉන්නේ. මොකටද? ඔබ දන්නවා මේ කළමනාකරණය ඉගෙනගෙන තියෙන්නේ. බිස්නස් කවුන්සලින් ඉගෙනගෙන තියෙනවා. ඕක ඇතුළේ HRM තියෙනවා. ඉගෙනගෙන තියෙන්නේ. ඔබ උපදේශනය දන්නවා. මනෝවිද්‍යාව සයිකොලොජි ඉගෙනගෙන තියෙන්නේ. ඒතකොට මේ දෙක එකතු කරලා ලස්සනට පුළුවන් බිස්නස් කවුන්සලින් පැත්ත ඩෙවලොප් කරන්න. මේ දෙක එකතු කරලා යන පාත් එකක් තියෙනවා. නේද? එතකොට මේ වගේ අවස්ථා විවර වෙනවා. බොහෝ රැකියා අවස්ථා විවර වෙනවා. හැබැයි ඒකම මම කියන්න ඕන කාරණයක් තමයි අද පළවෙනි දවසේ මට තව දරුවෙක් කියනවා ඒ ක්ලාස් එකේම තව දරුවෙක් ඇවිල්ලා මට කියනවා මේ මැඩම් මම මේ කෝස් එක කරන්න හැදුවාම මගේ එක්කෙනෙක් මට කිව්වා මේ කෝස් එක කරන්න එපා කියලා. හරි? එපා කියලා කිව්වා. මම කල්පනා කරා ඇයි මේ එපා කියන්නේ කියලා. එතකොට මගේ තව යාළුවෙක් කිව්වා නේ එයාට කියන්න ඕනේ නෑ ඔයා කරනවා කියලා. ඔයා ඒක ෂේප් එකේ කරන්න කියලා කිව්වා. එතකොට මම හිතන්නේ මේ ආයතනය තුල වෙච්ච කතාවක් වෙන්න ඇති. මම ක්ලාස් එක කරන අතරේ තමයි එයා මට ඇවිල්ලා කිව්වේ. එතකොට මේ කියනවා මම මැඩම් ඇත්තටම මම පළවෙනි කෙනා කියපු දේ අහලා නොකර හිටියා නම් මම ගොඩාක් පසුතැවෙන්න වෙන්න තිබ්බා. අද මේ අවස්ථාව මට නොලැබුණා කියලා. හැබැයි මම
කියන්නේ ගොඩාක් සතුටු වෙනවා මම දැන් දැනුමින් සහ ප්‍රායෝගිකව මට දැන් යම් දෙයක් මට කරගන්න පුළුවන් සහ මට සමාජයට දෙන්න පුළුවන් කියලා මට දැනෙන නිසා. ඉතින් මං ඇහුවා ඒ ඔයාට කරන්න එපා කියපු කෙනා මේ අපෙන් ඉගෙන ගත්ත දරුවෙක්ද අපේ පාඨමාලාවක් කරපු කෙනෙක්ද කියලා. නෑ මැඩම් කිව්වා. මං කිව්වා මොකද මං එහෙම අහන්නේ මේ පාඨමාලාව කරපු කෙනෙක් කියනවා නම් මේක කරන්න එපා කියලා අපි එතෙන්ට අවධානය දෙන්න ඕනි. ඇයි? අපෙන් අඩුපාඩුවක් වෙලා. කොතන හරි අපෙන් අඩුපාඩුවක් වෙලා. එහෙම කෙනෙක් කියනවා නම් ඒක අපි හදාගන්න ඕනි. අපි කොච්චර අපේ උපරිම දේ කැප කරත් සමහර වෙලාවල් වලදී අපෙන් අඩුපාඩුවක් වෙන්න පුළුවන්. ඒතර අපි ඒක හදාගන්න ඕනේ. මොකද අංක 1 දරුවෝ. මම හැමතිස්සෙම කියන්නේ අංක 1 තමයි ඕගොල්ලෝ. එතකොට ඕගොල්ලොන්ගේ කාලය, ඕගොල්ලොන්ගේ කැපවීම නේද මේකට අපි වටිනාකමක් දෙන්නට ඕනේ. එතකොට ඒ දෙන අවස්ථාවේදී යම් අඩුපාඩුවක් වෙලා කෙනෙකුට හිතෙනවා නම් අපරාධ මගේ කාලය, අපරාධ මගේ මහන්සිය කියලා. එතකොට අපිට ඒක හරි වේදනයි සහ ඒ වැරද්දක් වෙනවා නම් ඒ වැරද්ද අපි හදා ගන්නට ඕනේ. ඒ නිසා මම කියන්නේ අපේ පාඨමාලාව කරපු කෙනෙක්ද කියලා. නෑ මැඩම්. මං ගා එහෙනම් ගණන් ගන්න එපා පුතා. ඔයාට යමක් දැනුණා නම් ඔයාට යමක් ලැබුණා නම් ඔයාගේ පාත් එකේ ඔයා යන්න. ඇයි එයා එපා කිව්වේ? එතකොට එයාට ඒකට ආපහු රිටර්න් එක දෙන්න ඒවට යන්න එපා. මම මගේ දරුවන්ට ආදරෙන් කියන්නේ පුතේ මෙතන කිසිම තරගයක් නැහැ. මනෝවිද්‍යාත්මක උපදේශනය කියන විෂය හරිම ලස්සන, සුන්දර මානසික විෂයක්. මිනිසුත් එක්ක ගනුදෙනු කරන, මානව හැඟීම් එක්ක ගනුදෙනු කරන හරිම සුන්දර විෂයක්. ඒතර මේක ඇතුලේ පුතේ කුහකකම තියෙන්න බෑ. මේක ඇතුලේ වෛරය තියෙන්න බෑ. මේක ඇතුලේ ක්‍රෝධය තියෙන්න බෑ. එකිනෙකා පරදවා යන්න ඕනි, පරයා යන්න ඕනි කියන හැඟීම් තියෙන්න බෑ. හරියට පාරකට අපේ වාහනය දැම්මහම අපි යන්නේ අපේ ගමන අවසානය දක්වානේ. අපිට තියෙන වාහනේ අපිට ගමනාන්තයක් තියෙනවා අපේ වාහනේ ඇතුලේ අපි යන. අපේ ගමන අපේ වාහනේ ඇතුලේ අපි යනවා කියලා ඉතුරු වාහන ඔක්කොම ඒ පාරේ යන නවත්තන්න අපිට බැහැනේ. ඒ හැම කෙනෙක්ම යනවා ඒගොල්ලෝගේ ගමනාන්තයකට. ඒගොල්ලෝගේ අවස්ථාවයකට යනවා. ඒක අපිට නවත්තන්න බෑ. ඒ හින්දා දහස් ගාණක් බිහි වෙයි. හැබැයි ඔබ කරන දේ ඔබ හරියට කරන්න, ඔබ අවංක වෙන්න, ඔබේ ක්වොලිටිස් හදාගන්න, ඔබේ කුසලතා හදාගන්න, ඔබේ දැනුම හදාගන්න, තව කෙනෙක් එක්ක ඔබ සංසන්දනය වෙන්නට යන්න එපා. තව කෙනෙක් එක්ක එයාගේ ගමන නවත්තන්න යන්න එපා. එතකොට අපේ ගමනයි නවතින්නේ, අපේ ගමනයි වෙනස් වෙන්නේ. ඒ හින්දා යන කෙනෙක් යන ගමනක් යන විදිහකට ගියපු දෙයි. ඔබ ඔබේ හැකියාව තෝරගන්න, ඔබේ හැකියාව හඳුනගන්න, ඔබේ අඩුපාඩු හඳුනගන්න, ඔබේ දැනුම එකතු කරගන්න, ඔබේ කුසලතා හදාගන්න, ඔබේ අත්දැකීම් හදාගන්න, ඔබේ පුහුණුව හදාගන්න, ඔබට යන්න ගමනක් වෙනමම ඉවර වෙනවා. ඒක තමයි පළවෙනිම දවසේ මට දෙන්න ඕනේ ප්‍රධානම අවවාදය කිව්වත් කමක් නැහැ. ඉල්ලීම කියලා කිව්වත් කමක් නැහැ. ඒ හින්දා වෛර ක්‍රෝධ තියාගෙන තරහ තියාගෙන මේ ශේත්‍රයට එන්න එපා. ඒක කරන්න බෑ. ඒක සාර්ථක නෑ. තේරුණාද? hina වෙලා සැහැල්ලුවෙන් සතුටින්. නේද? අපි කවුරුත් මිනිස්සු. අපි තේරුම් අරන් අනිත් අයට උදව්වක් කරන්. එහෙම තමයි අපි ජීවිතේ යන්නට ඕන. ඒ හින්දා මේ අපි ගොඩාක් මානව හැඟීම් එක්ක යන ගමනක් අපේ මුල ඉඳන් සමහර අපේ ජීවිතවල ඕනම කෙනෙක් මං කිව්වේ අපේ ජීවිතවල වැරදි අඩුපාඩු තියෙනවා. අපි ඒවා හදා ගන්න ඕනේ. නේද? සමහර විට ඔබ කේන්ති යන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ වචන කේන්ති ගියාම අනිකාගේ හිත රිදෙනවා වෙන්න පුළුවන්. පිහින් අනිනවා වගේ කියලා කියන්නේ. නේද? එතකොට මොකද වෙන්නේ? ඔබේ රැකියා ආයතනය තුළ, ඔබේ පවුල තුළ ඔබට අකමැති පිරිසක් බිහි වෙනවා. අකමැති පිරිසක් නිර්මාණය වෙනවා. ඔබව පිළිකුල් කරන, ඔබව ප්‍රතික්ෂේප කරන, ඔබේ ජයග්‍රහණය නොපතන නේද? පිරිසක් බිහි වෙනවා. ඉතින් එහෙම කට්ටියක් හදාගත්තාම ඔබට ඔබේ ගමන යන්න බෑ. ඒක බාධාවක් නේ. ඉතින් ඔබට ඒම් එකක් තියෙනවා, ඔබට අරමුණක් තියෙනවා. ඒ අරමුණට යන්න නම් ඔබට හතුරු අඩු කරගන්න. තරහකාරයෝ අඩු කරගන්න. සමහර වෙලාවෙදී අපි හිතන දේ වෙන්නේ නැහනේ. ඔය කේන්ති යන ප්‍රධානම හේතුව ඒකනේ.
කේන්ති යන්නේ අපි හිතන දේ ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. ඒකට විරුද්ධ දෙයක් තමයි වෙන්නේ. අපි හිතන දේ නෙමෙයි වෙන්නේ. එතකොට අපිට කේන්ති යනවා. නේද? දැන් බිරිඳ සාන්පුරුෂය ගන්නකො. එතකොට බිරිඳ කරලා තියෙන සාන්පුරුෂය අකමැති දෙයක් නම් අකමැති දෙයක් කියන්නේ එයා නොහිතපු දෙයක් නම් දෙන්න අතර රණ්ඩු සරුවල් වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේදී අපි හිතන්න ඕනි මොකද්ද? මං වගේ හිතන මට වගේ දැනෙන තව කෙනෙක් මේ ලෝකේ නැහැ. මට වගේම හිතන්න පුළුවන් කෙනෙක් තව නැහැ. මගේ බිරිඳ වුණත්, මගේ ස්වාමිපුරුෂයා වුණත්, මගේ දරුවා වුණත්, මගේ නියුම් සහෝදරයා වුණත් මට විදිහට හිතන්න බෑ. ඒක තමයි ඇත්ත. අපි බොහෝ වෙලාවෙදී අනිත් අයත් එක්ක ගැටුම් ඇති කරගන්නේ මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න නැති නිසා. අපිට අපේ දේ අපේ හිතන දේ නොවිච්ච ගමන්ම අපේ තුල එන්නේ නොරිසුමක්, අකමැත්තක්. ඒක තමයි අර චර්යාවෙන් එළියට යන්නේ. එක්ක අපේ වචන වලින්, එක්ක අපේ අතපය විසි කරලා, එක්ක බඩුවක් පොළවේ ගහලා නේද? මෙහෙම වෙන්නේ එතකොට. ඒ හින්දා අපි අපිව පාලනය කරගන්නට ඕන. අපි අපිව කළමනාකරණය කරගන්නට ඕන. අපි අපේ හැඟීම් කළමනාකරණය කරගන්නට ඕන. පිට කරන්න ඉස්සෙල්ලා තේරුම් ගන්න හිතන්න මම මේ පිට කරන දෙයින් මම මේ කරන දෙයින් තව කෙනෙකුට හිත රිදුනොත් තව කෙනෙකුට වේදනාවක් වුණොත් පීඩාවක් වුණොත් අනිවාර්යෙන් එයා මට දක්වන ආදරය එයා මට දක්වන සැලකිල්ල අඩු වෙනවා නේද? එහෙම හිතන්න. අනිත් එක තමයි තව විශේෂී කාරණයක් තමයි ගොඩක් වෙලාවෙදි මෙතන දෙමව්පියොත් ඇති දරුවන්ගේ විවිධ ඇබ්බැහිලි ෆෝන් ඇඩික්ෂන් ගේම් ඇඩික්ෂන් නේ විවිධ මත්පැන් මත්ද්‍රව්‍ය මේවට ඇබ්බැහි වෙන එක. මේක මේ ඇබ්බැහි වෙන්නේ ඇයි? මේකට තියෙනවා විද්‍යානුකූල ප්‍රවේශයක්. විද්‍යානුකූල බලපෑමක් තියෙනවා. එහෙනම් අපි කොහොමද මේකෙන් ගලවගන්නේ? මේකට උත්තර මේ මනෝවිද්‍යාත්මක උපදේශනය ඇතුලේ තියෙනවා. ඒ හින්දා මේ බොහෝ කාරණා ජීවිතයේ අපිට එදිනෙදා ගත කරන්න අවශ්‍ය වෙන බොහෝ කාරණා මේ විෂය ඇතුලේ ඔයාලට ඉගෙන ගන්නට පුළුවන්. මානසික රෝගවලට අමතර මානසික රෝග කියන්නේ අනිවාර්යෙන් අපි යොමු විය යුතුම තැනක්. නමුත් එදිනෙදා ජීවිතය තුළ මේ අපි කතා කරපු තව බොහෝ කතා නොකරපු පැති තියෙනවා. මේ බුද්ධත්ව කළමනාකරණය ඔබ අහලා තියෙනවානේ වයසට යනකොට ඔයාලගේ ගෙදර ආච්චිලා සීලා බලන්න සමහර වෙලාවෙදි මතක නැහැ. බනිනවා. කන්න දුන්න කියලා කියන්නේ මට කන්න දුන්න හැ වේල් ගානකින් කියලා කියනවා. මේ උදේ මේ පොඩ්ඩකට කලිනුත් කෑවා. මතක නැහැ. තරහ ගන්න එපා. ඩිමෙන්ෂියා. අහලා තියෙනවා. නේද? ඔවුන්ට එක බලා ගන්න විදිහක් තියෙනවා. ඔවුන්ට ආදරය කරන විදිහක් තියෙනවා. ඒ හින්දා මේවා එදිනෙදා ජීවිතයේ අපිට බලපාන සාමාන්‍ය ගැටලු නේද? එතකොට මනෝපදේශකවරයෙක් කියන්නේ ඔන්න ඔය කියපු කාරණා ටික එකතු කරාම කොයි විදියද? තමන්ට තමන් හඳුන ගන්න පුළුවන්. අනිත් අය හඳුන ගන්න පුළුවන්. මේ අය අතර වෙනසක් තියෙනවා කියලා හඳුන ගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ චින්තනයට, තමන්ගේ ක්‍රියාවන්ට වගේම අන් අයගේ ක්‍රියාවන්ට, අන් අයගේ චින්තනයට මඟ පෙන්වන්න පුළුවන් පුද්ගලයෙක් තමයි උපදේශකවරයෙක් කියලා කියන්නේ. සාර්ථක මනෝපදේශකවරයෙක් කියන්නේ. සාර්ථක මනෝපදේශකවරයෙක් කියලා කියන්නේ. ඒ හින්දා මේ සාර්ථක මනෝපදේශකවරයෙක් වෙන්න නම් එයාට එයාගේ ආකල්ප මම අර කිව්වේ නේද? ක්‍රෝධය, වෛරය තියෙන්න බෑ. නේද? ඊර්ෂ්‍යාව තියෙන්න බෑ. ඒ ආකල්ප ධනාත්මක වෙන්න ඕනේ. සංවර්ධනය වෙන්න ඕනේ. අපේ චින්තන රටාවන් පොසිටිව් චින්තන රටාවන් වෙන්න ඕනේ. ධනාත්මක වෙන්න ඕනේ. අපේ විශ්වාස පද්ධතිය, අපේ චර්යාවන් වෙනස් වෙන්න ඕනේ. උපදේශකවරේ ගේ චර්යාව ඔබ මෙතෙක් ඔබේ චර්යාව කොහොමද තිබුණේ? දැන් අපි මේ පාඨමාලාව හදාරනවා. අපි දැන් දේවල් ඉගෙන ගන්නවා. නේද? මනෝවිද්‍යාත්මක උපදේශකවරයෙක් වෙන්න මූලික අඩිතාලම තියාගෙන යනවා. එහෙනම් ඔබ ආකල්පාති, චින්තනය යති, විශ්වාස පද්ධතිය යති, චර්යාවෙන් ඔබ ධනවාදීව නැත්නම් ධනාත්මකව වෙනස් විය යුතුයි. ධනාත්මකව වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා අපිට බොහෝ
අවස්ථා තියෙනවා මේක ඉස්සරහට යන්න බොහෝ කරුණු කාරණා තියෙනවා අපිට දැනුවත් වෙන්න නේද ඉගෙන ගන්න ඒ හින්දා මේක මං හිතන්නේ ඔබට තෝරගත්ත සුවිශේෂී අවස්ථාවක් වෙනවා අවසානයේ අපි ගත්තොත් එහෙම මොකද්ද මේ විෂයේ ප්‍රතිඵල කාටද ලැබෙන්නේ ඈ පුද්ගල සංවර්ධනය වෙනවා ඒ වගේම අවසානයේ සමාජ සංවර්ධනයක් වෙනවා පුද්ගල සංවර්ධනයක් වෙනවා කොහොමද දැනුමේ ආකල්ප කුසලතා වගේ මගින් පුද්ගලයාගේ සංවර්ධනයක් වෙනවා දැන් මෙතනදී මම කියන්න කැමතියි කොහොමද පුද්ගල සංවර්ධනයක් වෙන්නේ අපේ උපදේශනයේ තියෙනවා ප්‍රධාන අරමුණු හතරක් මම මේවා පස්සේ පැහැදිලි කරනවා ලස්සනට ප්‍රධාන අරමුණු හතරක් තියෙනවා මොනවාද අරමුණු හතර දැන් ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ ප්‍රතිකාරය තමයි ලෙඩෙක් ආවනම් හොඳ කරන එක ඊළඟට ගැටලුවක් තිබ්බනම් විසඳුම් දෙන එක. මේක තමයි කරන කාර්ය කියලා නේද? ප්‍රධාන කාර්ය කියලා ඔයගොල්ලන්ට ඔළුවට එන්නේ. නෑ නෑ පුතේ. මේක එක කාර්යයක් විතරයි. ප්‍රතිකාරය කියන්නේ එක කාරණයක් විතරයි. මේක ඇතුළේ තියෙනවා තව අරමුණක් මොකද්ද? වැළැක්වීම. ඊළඟට මේක ඇතුළේ තව අරමුණක් තියෙනවා මඟ පෙන්වීම. මේක ඇතුළේ තව අරමුණක් තියෙනවා සංවර්ධනය. සංවර්ධනය, මඟ පෙන්වීම, වැළැක්වීම සහ ප්‍රතිකාරය කියන අරමුණු හතරකින් අපි ගමන සම්පූර්ණ වෙනවා. අපි ළඟට රෝගියෙක් ආවනම් අපි දන්නවා මනෝචිකිත්සක ප්‍රතිකාර. අපි ඉස්සෙල්ලා රෝගය හඳුනා ගන්න ඕනේ. දැන් ඕගොල්ලෝ කොහොමද රෝගය හඳුනාගන්නේ? ඒකට තියෙනවා රෝග පිළිබඳ ඉගැන්වීමක්. ආතතිය කියලා කිව්වොත් අහලා තියෙනවා ආතතිය. හැබැයි ආතතිය කිව්වට මට මාර ස්ට්‍රෙස් කිව්වට අපි දන්නේ කොහොමද ඒක විද්‍යානුකූලව ස්ට්‍රෙස් කියලා හඳුනගන්නේ කියලා. මෙන්න තියෙනවා රෝග ලක්ෂණ ගණනාවක්. අපි උගන්වනවා. අපි කේස් ස්ටඩි එක පෙන්නනවා. ආතතිය හැදිච්ච මිනිස්සුන්ගේ හැටි මෙහෙමයි. ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි. ඒගොල්ලන්ට දැනෙන්න මෙහෙමයි. එහෙනම් අපි ඕන ඩයග්නෝස් එක යනවා හරියට. ආතතිය. එහෙනම් ඊළඟට එනවා ඒකට මොකක්ද අපි මේකෙන් ගැලවෙන්න කරන ප්‍රතිකර්මය මොකද්ද අන්න අපි එතෙන්ට එනවා ඔය දෙක වගේම අපිට තව ප්‍රධාන වශයෙන් වැදගත් කාරණයක් තියෙනවා මොකක්ද ඇයි ආතතිය ඇති උනේ කොහොමද ස්ට්‍රෙස් එක ඇති උනේ මෙන්න මේක හොයන්න කොහොමද ඒක හොයන්නේ දැන් මං රෝග ටික ඉගෙනුවාම රෝග ලක්ෂණ ටික බලලා මෙයාට තියෙන ආතතිය කියලා ඔන්න අපිට ඩයග්නෝස් කරන්න පුළුවන්. එතකොට මම උගන්වනවා ආතතිය තියෙන පුද්ගලයින්ට කරන්න පුළුවන් මනෝ ප්‍රතිකාර ක්‍රමත් මම උගන්වනවා. හරි. එතකොට ඔන්න දැන් ආතතිය කියලා ඩයග්නෝස් කර මනෝ ප්‍රතිකාර ක්‍රමත් උගන්වලා තියෙනවා. මේ දෙක එකතු කරලා මෙයාට ප්‍රතිකර්මයක් කරන්න පුළුවන්. ඕක සාර්ථකද? නෑ. එහෙනම් අපි හොයන්න ඕනි මොකක්ද? ඇයි යාට ආතතිය හැදුනේ? මොකක්ද ඒ සඳහා බලපාපු කාරණා? කොහොමද ඒක හොයන්නේ? අන්න ඒකට තමයි අපි න්‍යායන් ටික උගන්වන්නේ. න්‍යායන් ටික උගන්වන්නේ. මනෝ විශ්ලේෂණවාදී න්‍යාය, චර්යාවාදී න්‍යාය, හේතුවාදී න්‍යාය, සංජානනික ප්‍රපංචමය න්‍යාය, සාන්දෘෂ්ටිකවාදී න්‍යාය, ගිස්ටෝල්වාදී න්‍යාය මේ විදිහට න්‍යායන් ගණනාවක් තියෙනවා මේ විෂය ඇතුලේ. අන්න ඇයි මේක ඇති වුනේ? ඒකට හේතුව මොකක්ද? කොහොමද මේකට මේ ඇති වෙන්න හේතුව? කොහොමද මේ හේතු බලපෑවේ? කොහොමද පරිසරය බලපෑවේ? මෙන්න මේක හොයන එක තමයි මේ න්‍යායන්ගෙන් කරන්නේ. එතකොට මේ ටික හොයලා රෝග විනිශ්චය කරලා රෝග ප්‍රතිකාරය දක්වා අරගෙන යන්න උපදේශකවරයාට තියෙන්න ඕනේ කුසලතා තියෙන්න ඕනේ. අපි මේ කිව්වට අපිට ආපු ගමන් රෝගියෙක් පට ගාලා යාගේ විස්තරය කියාගෙන යන්නේ. මට තියෙන මේ රෝග ලක්ෂණ කියාගෙන යන්නේ. මට මේ ගැටලුව ඇති වෙන්න හේතුව මේකයි කියාගෙන යන්නේ. කිව්වත් ඒක හරියට නිවැරදි නොවෙන්න පුළුවන්. එයාට හිතන හේතුව නෙයා කියන්නේ. අපි හරියට හේතුව හොයාගත්තේ නැත්නම් අපි කරන ප්‍රතිකාරය හරියන්නේ නැහැ. නේද? අපිට බෝතල් මේ ඕන බෝතලයකට ඕන මුඩියක් හරියන්නේ නැහැ. ඒ බෝතලයට හරියන ඒ මුඩියක් තියෙන. ඒක තමයි හරියට. එතකොට තමයි වැහෙන්නේ. ඒ වගේ හරි හේතුව හොයාගෙන ඒ හේතුවට තමයි ප්‍රතිකාරය දෙන්නට ඕන.
නැත්තම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ හින්දා මේක එකිනෙකට සම්බන්ධව යන පියවර ගණනාවක් න්‍යායන්න ඕනේ. උපදේශකවරයාගේ කුසලතා ඕනේ. රෝග විනිශ්චය ඕනේ. රෝග ප්‍රතිකාර ක්‍රම ඕනේ. මේ සියල්ලම එකතුව මේ සියල්ලම සාර්ථක වුණාම තමයි අපිට සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ ගමන යන්න අපිට දැනුම අවශ්‍යයි. ඒකයි මං කිව්වේ පුළුවන් හැම දවසකම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. අනිත් එක මම පැහැදිලිව කියන්න ඕන කාරණයක් තමයි ඕගොල්ලන්ට රෙකෝඩින් ටික හම්බ වෙයි. හැබැයි ප්‍රසන්ටේෂන් එකක් PDF කරලා දෙන්නේ නැහැ. ඒකත් මම මුලින් කියන්න එපා නේද? ඒකට හේතුවක් තියෙනවා. මම නෝට් එකක් දෙන්නේ නැහැ. න්‍යායන් කරනකොට න්‍යායන් ඇතුලේ මම නෝට් එකක් දෙනවා. හැබැයි ඉන් එහා කිසිම තැනක මම නෝට් එකක් දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි වීඩියෝ එක තියෙනවා. මම ප්‍රසන්ටේෂන් එක දාලා වීඩියෝ මේ ක්ලාස් එක කරනවා. ඕගොල්ලන්ට අවශ්‍ය වුණාම වීඩියෝ එක පස්සේ බලන්න පුළුවන්. හැබැයි PDF එකක් දෙන්නේ නැහැ. එහෙම දුන්නොත් මම සටහනක් දිගටම දුන්නොත් ඕගොල්ලෝ විභාගෙට විතරක් සූදානම් වෙන දරුවෝ ටිකක් වෙනවා. ඒ හින්දා මෙච්චර අපි මේකේ ක්ලාස් ගණනාවක් මම හිතන්නේ බැචස් ගණනාවක් අවුට් කරලා තියෙනවා. ඒ හින්දා සමහර වෙලාවෙදි මම මෙහෙම කියනකොට ළමයි මුලින් අකමැති වෙන්න පුළුවන්. නමුත් අවසානයේදී ළමයි කියනවා මැඩම් කියපු ක්‍රමය හරි. ඒ නිසා ඒ ළමයින්ට දැනුමක් තියෙනවා, ප්‍රායෝගික පුහුණුවක් තියෙනවා. එළියට යනකොට බය නැතුව දෙයක් කරගන්න හැකියාවක් තියෙනවා. ඒ හින්දා ආයි මගෙන් PDF ඉල්ලන්න එපා. මම PDF දෙන්නේ නැහැ. මම න්‍යායන් ටිකට මම නෝට් එකක් කියවනවා. ඒක ලියා ගන්න පුළුවන්. මොකද එතනදී ඔයගොල්ලෝ වරද්ද ගත්තොත් ප්‍රශ්නයක් වෙනවනේ. අනිත් හැම තැනකම උගන්වනකොට ඔයගොල්ලෝ සටහන හදාගන්න. ඔයගොල්ලෝ සටහන හදාගන්න. මොකද මේක A level නෙමෙයිනේ. O level නෙමෙයිනේ. නේද? දෙන සටහන ලියාගන්න. ඒ හින්දා ඒ හැකියාවත් හදාගන්න. අහගෙන ඉන්න මතක තියාගන්න ඒක සටහනකට ගන්න කියන්නේත් අපේ බුද්ධියේ එක ඇක්ටිවිටි එකක්. ඒ හින්දා ඒකත් ඒ ක්‍රමයට තමයි ක්ලාස් එකේ යන්නේ. ඒ හින්දා ඔන්න ඔය විදිහට තමයි අපි ඉදිරියේදී අපේ ලෙසන්ස් ප්ලෑන් වෙන්නේ. ඒ හින්දා දැන් මම නැවත කියන්නේ ඔබ තෝරා ගැනීම මේ විෂය මේ පාඨමාලාව මම හිතනවා ඉතාමත් වාසනාවන්තයි. එහෙම හිතුන එක, එහෙම තෝරාගත් එක. ඒ හින්දා ඉදිරියේදීත් ඔය කැපවීමෙන්ම ඔය ආශාවෙන්ම පාඨමාලාව ඉවර වෙනකම් රැඳිලා ඉන්න මේක හදාරලා ඔබ ස්කිල්ස් සහිත පුද්ගලයෙක් විදිහට එළියට යන්නට ඒ පන්නරය ගන්න මගෙන් උපරිම ප්‍රයෝජන ගන්න ප්‍රායෝගික අත්දැකීම් ගන්න මොකද ඕගොල්ලෝට ඒකට ඉන්ට්‍රස්ට් නැහැ කියලා හිතුනොත් ඕගොල්ලෝ මං අහන විදිහට මම දෙන හෝම්වර්ක් එකක් කරගෙන එන්නේ නැහැ කියලා හිතුනොත් ඕගොල්ලෝ මං අහදී සජීවීව සම්බන්ධ වෙන්නේ නැහැ කියලා හිතුනොත් මම කරන්නේ නිකන් උගන්වන එක විතරයි අර ප්‍රායෝගික අත්දැකීම් මගේ කේස් ස්ටඩිස් මම ගෙනල්ලා පැහැදිලි කරන්නේ නැහැ හින්දා හැම කෙනෙක්ම ඒක අවශ්‍ය නම් ඒකට සජීවීව සම්බන්ධ වෙන්න. ඉතින් මොකද ඕගොල්ලෝ වෙනුවෙන් කරන්නේ ඕගොල්ලන්ට ආදරෙන් කරන්නේ ඕගොල්ලෝගේ කාලය ඕගොල්ලෝගේ මහන්සිය ඒ හින්දා ඒකෙන් උපරිම අපෙන් ප්‍රයෝජන අරගෙන පාඨමාලාව සම්පූර්ණ කරගන්න. හරි. එතකොට අපි ඊළඟ දවසේ ඉඳන් අපි ක්‍රමවත්ව අපේ සිලබස් එක අනුව යනවා. සමහර සිලබස් එකේ තැන් මාරු වෙන්න පුළුවන්. මගේ අවශ්‍ය පරිදි මම සමහර තැන් වෙනස් කරගන්නවා. ඒ කියන්නේ තියෙන පිළිවෙල අනුපිළිවෙල වෙනස් වෙන්නට පුළුවන්. නමුත් පාඨමාලාවේ තියෙන සිලබස් එක ඔක්කොම අපි කරනවා. ඔහොම තමයි දිගට යන්නේ. ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. අධ්‍යයන කරුණු සම්බන්ධයෙන් වෙනත් ඔයගොල්ලන්ට කරුණු සම්බන්ධයෙන් පරිපාලනීය විදිහට තියෙන ගැටලු ආයතනය හරහා දැනුවත් වෙන්න අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් තියෙන ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට මගෙත් එක්ක අහන්න පුළුවන්. මැඩම් සඳට විතරයිද ලෙක්චර්ස් තියෙන්නේ? ඔව් පුතා මේක දැනට ෂෙඩියුල් කරලා තියෙන්නේ මොකද තව අපේ ක්ලාසස් තියෙන හින්දා සඳුදාට තමයි ක්ලාසස් තියන ෂෙඩියුල් කරලා තියෙන්නේ. මැඩම් මේ කෝස් එකෙන් පස්සේදී මේ මොකද දන්නේ මේ කරන්න තියෙන්නේ?
ඔව් මේක පස්සේ මං හිතන්නේ මේ ආයතනය තුල HND එක ක්‍රියාත්මක වෙනවා. කොහොමත් ඔයගොල්ලෝ මේ කියන්නේ මෙතනින් නතර වෙන්න එපා. තව ඔයගොල්ලෝගේ දැනුම ඉස්සරහට අරගෙන යන්න. මේ ෆීල්ඩ් එකේ රැඳෙන්න කැමති නම් මෙතනින් නතර වෙන්න එපා. තව ඉස්සරහට ඉගෙන ගන්න. ඔව් දිනීෂා. මැඩම් අපිට දැන් සමහර විට ලෙක්චර්ස් වලට පාර්ටිසිපේට් වෙන්න බැරි වෙච්ච දවස් වලට අපි ඔව්. රෙකෝඩින් එක හැවුවොත් මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් අපිට මැඩම්ගෙන් අහන්න පුළුවන්ද? ඔව් දැන් හැමදාම රෙකෝඩින් සම්බන්ධ වෙන්නේ නැහැ නේද? හම්බෙන් දවසකනේ. එතකොට එහෙම වුණොත් ඊළඟ දවසේ ඔව් අහන්න. හදිස්සි දවසක මොකද අර මම හැමතිස්සෙම ළමයි ප්‍රොමෝට් කරන්නේ එකක් තමයි ගොඩක් වෙලාවෙදී දරුවෝ ඉන්න අය ඉන්නවා නේද? රැකියාවට ගිහින් ඇවිල්ලා සම්බන්ධ වෙන අය ඉන්නවා. ඉතින් මට හිතෙන්නේ පුළුවන්කම තියෙනවා නම් ඒක ඒ දවසේම ඉවර කරගන්න. ආයි පස්සට ගොඩ ගහගෙන රෙකෝඩින් පැය දෙකක් විතර බලනකොට ටිකක් අපහසුනේ. එන්න පුළුවන් හැම වෙලාවකම සම්බන්ධ වෙන්න. නමුත් ඒක සම්බන්ධයෙන් ඔව්. ගැටලුවක් තියෙනවා නම් ඊළඟ දවසේ අහන්න. හරි මැඩම්. Thank you මැඩම්. Thank you. තව මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. මැඩම් කාලයද මේ දීර්ඝ කරලාද තියෙන්නේ අපිට මුදල් ගෙවන්න එහෙම කවද වෙනකම් වගේ ආ පුළුවන්ද? ඒක නම් පුතා මේ ඔයගොල්ලන්ට ආයතනයෙන් තමයි මේ පරිපාලනීය දේවල් දැනගන්න වෙන්නේ. ආයතනය හරහා දැනුවත් වෙන්න ඔයගොල්ලන්ට ඇතිනේ නම්බර් එකක් කතා කරන්න හරිය නේද? මොකක් හරි මැසේජ් එකක් දාන්න හරිය. ඔව් මැඩම්. දැන් ඔය අතරේ අපේ සිලබස් එක තියෙන අතරේ ඔයගොල්ලන්ට හිතනොත් තව මොනවා හරි තව මේ ගැන දැනුවත් වෙන්න ඕනි මොනවා හරි කියලා එහෙම කතා කරන් අපි ඉඩ කොහොම හරි හදාගෙන ඉඩ ලැබෙන විදිහට අපි මේ දේවල් ගැන කතා කරමු. මොකද මෙතනදී මේ කියන්නේ බයක් සැකක් ඇති කරගන්න එපා. මම සැර කෙනෙකුත් නෙමෙයි පරණ ළමයින්ගෙන් අහලා බලන්න මං හරි සුහදශීලී. මම අකමැතිම දේ තමයි මේකට ඇක්ටිව්ලි සම්බන්ධ නොවෙන එක. මට ඕගොල්ලන්ට තේරුම් නැත්තම් 100 පාරක් හරි පැහැදිලි කරන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. අර සම්බන්ධ වුණාම කතා නොකර ඉන්නකොට ඒ වගේ දේවල් වලදී තමයි අර මම ඇත්තටම කැමති නැත්තේ. මොකද මමත් මහන්සියලා කරනකොට මං ආසයි ඔයාලා මේ අ, ඒක උපරිම ප්‍රයෝජනයක් ගන්නවා කියලා මට ෆීඩ්බැක් එක එනකොට. ඒකයි. නැතුව අපි හරි සුහදශීලී. අනිත් එක තමයි දැන් ඔයාලට මං කියවනේ පුද්ගලික ප්‍රශ්න හරි තියෙනවා නම් කාගේ හරි ප්‍රශ්න හරි තියෙනවා නම් අහන්න. එතකොට දැන් අපි මේ ගෲප් එකක් මේ අපි එක පවුලක්. අපි මේ කෝස් එක කරන්න ගත්තාම අපි එක හැඟීම් එක්ක යනනේ. අපි මේ විෂය තෝරගන්නේ ඒකනේ. එතකොට ඔයාලා මං කියලා විශේෂයක් නැහැ. මම දන්නේ නැති දේවල් ඔයාලා ළඟ තියෙන්න පුළුවන්. නේද? මේක මම දන්න දේ ඔයගොල්ලන්ට කියලා දෙනවා. සමහර තැන් ඇති මමත් නොදන්න දේවල් දැන් මට මතකයි මට මතක නැහැ චයිල්ඩ් කවුන්සලින් එක අපි මේ කියන්නේ ඔටිසම් වගේ අර දරුවන්ගේ ස්පෙෂල් නීඩ්ස් අපි කතා කරනකොට එක ටීචර් කෙනෙක් හිටියා එයා තනිකරම ඒ ළමයි එක්ක ගනුදෙනු කරන කෙනෙක්. ඉතින් ඒ වෙලාවේ එයාගේ අත්දැකීම් ෂෙයා කළා දවස් ගානේ එයා දරුවොත් එක්ක මේ ගනුදෙනු කරන ගුරුවරියා. ඉතින් මං හිතන්නේ ඒ අත්දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වුණා. අර ඒ වගේ ඒවා ගන්න මම හරි ආසයි. ඒ ඕගොල්ලොන්ගේ අත්විඳින දේවල්නේ. එතකොට ඒ දේවල් අපිට හරි ප්‍රයෝජනයි. ඊළඟට මට මතක නැහැ HNT එකද කොහෙද හිටියා අපි ඒගොල්ලන්ට දෙනවා අසයින්මන්ට් එකක් ටිකක් ඕගොල්ලන්ට වඩා ඇඩ්වාන්ස් එකක්. ඉතින් ඒකේ වෙලාවේ රිසර්ච් එකක් ඒගොල්ලන්ට දෙන ඒ රිසර්ච් එක කරා මට හරි ආසයි. සමහර අය අපි මේ අපේ ප්‍රශ්න ගැන ඒගොල්ලෝ රිසර්ච් කරා. එක්කෙනෙක් හිටියා මට මතකයි ඔය මේ වතුකරය සම්බන්ධය රජයේ රැකියාව කරන්නේ ඒකද කියලා මට මතක නැහැ. ඒතර වතුකරයේ පවුල් එක්ක අර කතා බහට ලක් නොවෙච්ච මාතෘකාවක් අරන් කතා කරලා තිබ්බා. හරිම ලස්සනයි. ඉතින් අලුත් කරුණු එළියට එනවා. ඒ හින්දා ඒවට තමයි මම හරි කැමති. ආසයි මං කිව්වේ ඒකයි. අර මම විතරක් දන්නවා කියන තැන ඉඳගෙන මම උගන්වන්නේ නැහැ. මම දන්න සබ්ජෙක්ට් එක මගේ අත්දැකීම් මම ඕගොල්ලොත් එක්ක ෂෙයා කරනවා. ඉතින් ඕගොල්ලෝගේ දේවලුත් මට අපි කාටත් ෂෙයා කරගෙන මේ අපි එක පවුලක් අපේ ප්‍රශ්න කතා කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට දැනෙන දේවල් ඕගොල්ලන්ට මොනවා හරි
කියන්නේ හිත දරා ගන්න බැරි දෙයක් තියෙන ඕනම දෙයක් ෂෙයා කරන්න පුළුවන්. අනිත් එක තමයි අපේ දැන් මම කියන්නේ ස්කිල්ස් ටිකක් ඕනි කියලා උපදේශකවරයෙකුට. එතකොට ඒක ප්‍රධාන එකක් තමයි අපේ රහස්‍යභාවය රකින්න කියන එක. මම ඒවා පස්සේ උගන්වනවා. රහස්‍යභාවය රකින්නවා. අනිකාට ගරු කරනවා. එතකොට ඒක අපි මේ ක්ලාස් එක ඇතුළේම පුරුදු පුහුණු වෙන්න. දැන් අපි මේ කතා කරන දෙයක් එක එක්කිනා දෙයක් විවේචනය කරන්න එපා. සමහරට කෙනෙක්ගේ නම වැටෙන්න පුළුවන් කතා කරනකොට අංකයක් වැටෙන්න පුළුවන්. එතකොට අහවලා මෙහෙම කිව්වා, අහවලාට මෙහෙම ප්‍රශ්න. මේ ක්ලාස් එකෙන් පිට ගෙනියන්න එපා මේ දේවල්. මොකද අපි උපදේශන වෘත්තියට යනකොට අපේ එතන රෝගියෙක්ගේ කිසිම තොරතුරක් අපි ගෙදර ගිහිල්ලවත් කියන්නේ නැහැ. එහෙම කියන්න බෑ. හැබැයි මම කේස් ස්ටඩීස් වල ඒවා ඔයගොල්ලන්ට කියනවා නම් ගම් නැතුව. ඒ කියන්නේ ඒක මං විවේචනය කරන අරමුණකින්වත් ඒගොල්ලන්ට අපහාස කරන අරමුණකින්වත් නෙමෙයි. ඕගොල්ලන්ට ඉගෙන ගන්න. ඕගොල්ලන්ට විෂය කරුණු වලට අදාළ වෙන්න ඕගොල්ලන්ට උදව්වක් විදිහට තමයි ඒවා කියන්නේ. ඒක නම් ගම් එක්ක අනන්‍යතාවය එළි වෙන විදිහට නෙමෙයි. ඒ හින්දා ඕගොල්ලෝ දැන් අපි මේ පවුලක් විදිහට මේ යන්න පටන් ගත්ත ගමනේ එකිනෙකාගේ දේවල් එළියට කියන්න එපා. මේ ක්ලාස් එක ඇතුළේ ඕන දෙයක් කතා කරන්න. එතනින් එහාට කිසිම දෙයක් ගෙනියන්න එපා. ඒ රහස්‍යභාවය, විශ්වාසවන්ත භාවය, අනිකාට ගරු කිරීම රඳව ගන්න. ඒක ඉතාම වටින දෙයක්. හරි. තව මොන හරි අහන්න දේවල් තියෙනවද? ඔව් මැඩම් මේකේ මේ දමල තියෙනවා 55 පරිමේ වයස් සීමාව. ආ. මට ඊටනම් වැඩි වයස වැඩි. ඒක ප්‍රශ්නයක් වෙයිද? මේකට වයස් සීමාවක් දාලා තිබුණද මේ කෝස් එක කරන්න කියලා එහෙම දාලා තිබුණද? 18ත් මේ 55ත් කියනවල. ආ ඒක චුට්ටක් අහන්න මම දන්නේ රජයත් එක්ක යනකොට මේගොල්ලෝගේ තියෙන මේව කොහොමද කියන එක. හැබැයි මට හිතෙනවා ඊට වැඩි වයස්වල කට්ටිය කරාදෝ මගේ මතකයක් තියෙනවා බැජස් වල පොඩ්ඩක් ආයතනෙන් අහලා බලන්න. හරියට උදේට මම කෝල් එකක් ඒක දෙන්නම්. චුට්ටක් කෝල් හරි. එකක් දාලා අහන්න මම දන්නේ රජයේ යන ප්‍රතිපත්තිත් එක්ක යනකොට කොහොමද කියන එක. මොකද දැනුම ගන්න මේක කරන්න කිසි ගැටලුවක් නැහැ. මම එතනින් එහාට දන්නේ චුට්ටක් අහලා බලන්නකෝ ඔව් ඒක. නෑ මට ඇත්තටම අනිත් ඒවා නම් මට ප්‍රශ්නයක් නෑ. මම ආයතනයේ ප්‍රධානියෙක් හැටියට මගේම බිස්නස් එකක් මම කරන නිසා මට මේක කරගන්න එක වටිනවා. මොකද ළමයිකුගේ මොන හරි මගේ අත්දැකීමත් එක්ක මගේ සේවක හරි දැන් ට්‍රේනින් වලට එන ළමයෙක්ගේ හරි මම වර්ක්ෂොප් එකක් හැටියට කරන්නේ මගේ වෘත්තිය. ඒකකොට ඒකට එන ළමයෙක්ගේ තත්ත්වය මොකද්ද කියලා මෙයා කරලා ඒ ළමයාව යහමගට අරගෙන කරගන්න පුළුවන් වුණොත් ඒක ලොකු දෙයක් නේ. අනිවාර්යෙන්. ඒක නිසා මම ඇත්තටම මේක ජොයින් වෙන්න තීරණය කරේ. මට එයා කරගන්න. මම හිතන්නේ බැරි වෙන එකක් නැහැ ඔබතුමාට ඒක කතා කරලා නේද අපිට මේ මොකද ඇත්තටම අර ඒව තමයි ඇත්තටම වටින්නේ මේක මේ අපිට දෙයක් නේද තව තමන්ගේ වෘත්තියක් තුලින් හරි දෙයක් දෙන්න ඕනේ කියන එක. සිංහලෙන් කිව්වොත් ඉතින් අර අපි මැරෙන මිනිස්සුනේ කියන තැන හරි මම වොයිස් සුතිබ මෙහෙට කෝල් කරන්න. හරි. මොනවා හරි ගැටලු තව තියෙනවා නම් අහන්න. මැඩම් මම පෙර පාසල් ටීචර් කෙනෙක්. දැන් මට දැනගන්න ඕනේ දැන් අපි මේ පාඨමාලාව කරද්දී උපදේශාත්මක ඒ වගේ සේවාවන් ඕන දරුවෝ ඉන්නවා නම් අපිට යොමු කරන්න පුළුවන් තැන් තියෙනවද? ඒ කියන්නේ දැන් දෙමව්පියොත් සමග ඔව් මොකද දැන් ඔයාලට ඒක ගොඩාක් වටිනවා ඇත්තටම පෙර පාසල් ටීචර්ස්ලා අතින් පුතා දැන් ගුරුවරු අතින් වුණත් සමහර වෙලාවෙදී හරි දැනුවත් වීමක් නොවුනහම මම හොඳම උදාහරණයක් කියන්නම් දැන් ගුරුවරු අතින් නෙමෙයි දැන් පහුගිය දවසක මම එක මේ දරුවෙක් බලනවා දැන් එයාට අවුරුදු 20 මට මතක විදියට 4ක් 23ක් හෝ 24ක්. එතකොට අම්මා තාත්තා දෙන්නම මේ අධ්‍යාපන ෆීල්ඩ් එකේ ඉහළම ඉන්න දෙන්නේ. හැබැයි මේ දරුවා දැන් තමයි එයාගේ ඩයග්නෝස් කාඩ් එකක් තිබ්බා පුංචි කාලේ යොමු වෙලා. එතකොට එයාට වෙන මොකක් හරි රෝග තත්ත්වයක් තමයි ඩයග්නෝස් එකේ තිබුණේ. හැබැයි ඒ දරුවට
දැන් තියෙන ඔයාගේ පර්සනැලිටි එකේ එළියට පේන සමාජයට ගිහිල්ලා වැඩක් කරගන්න බැරි කාට හරි රැවටෙන අර ඒ වගේ ලක්ෂණ ගණනාවක් තියෙනවා. නමුත් මේක පුංචි කාලේ මෙයාට තිබිලා තියෙන මේ අර ලර්නින් ඩිෆිකල්ටි එකක්. ඒක අඳුනන ඩයග්නෝස් වෙලා නැහැ. ඒක ඩයග්නෝස් වුණා නම් එයාව ඇත්තටම මේ දැන් අද ඔය මට්ටම නෙමෙයි. එයා 100% අපිට හොඳ මට්ටමකට හදාගන්න තිබුණා. මොකද අපි දන්නවා ඒක විශේෂ අවශ්‍යතාවයක්නේ. ඒතර අන්තර්කරණ අධ්‍යාපනය, පුද්ගලිකව එයාට යොමු වීම මේ වගේ ගොඩක් අපිට ක්‍රම විදි තියෙනවානේ. නමුත් අර පෙර පාසල මේ හැමතැනින්ම මේ දරුවා ගිලිහිලා. දැන් තරුණ වයසේ ඉන්නකොට අර අපරාධේ කාලේ අපිට හදන්න බැහැනේ. ඒ හින්දා ගුරුවරුන්ට පෙර පාසල් ගුරුවරුන්ට ඇත්තටම ඒ දැනුම ගන්න එක කොහෙන් හරි මං කියන්නේ මේ මගෙන්ම මේකෙන් ගන්න කියන එක. නමුත් ඒ කොහෙන් හරි ඒ දැනුවත් භාවය ලැබෙන එක ඉතාමත්ම වටිනවා. එහෙම අඳුන ගනිද්දි. දැන් පෙර පාසල් දරුවෙක්ගේ වුණත් අපි කියමුකෝ මොකක් හරි දැන් සමහර ගුරුවරු කියනවා දෙමව්පියෝ අඬාගෙන එනවා මැඩම් මේ අපේ දරුවට මේ ටීචර් කිව්වා මේ මොකද හයිපර් ඇක්ටිව් ළමයෙක් කියලා. ඉතින් අම්මා තාත්තා දන්නේ නැහැ හයිපර් ඇක්ටිව් කියන්නේ මොකක්ද කියලා. ADHD කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. සමහරවිට බය වෙලා අඬාගෙන එන වෙලාවල් තියෙනවා. ඉතින් අර ගුරුවරයා දැනුවත් නම් රෝගය පිළිබඳ අම්මා තාත්තා දැනුවත් කළා අම්මා වැඩිය හොඳයි අපි කාලඟට හරි යමු වෙන එක මේක ප්‍රශ්නයක් නෙවෙයි ඒ වුණාට අපි ඉක්මනට කතා කරලා බලමුකෝ වගේ කතා කරලා යාව යොමු කරොත් අම්මලා කලබල වෙන්නෙත් නැහැ බය වෙන්නෙත් නැහැ අපිට අවශ්‍ය ප්‍රතිකර්මය කරන්න පුළුවන් ඒ හින්දා අර ගුරුවරුන්ට ඒක දැනුම වැදගත් එතකොට ඔයාට පුළුවන් ඒ අදාළව එහෙම අඳුරගත්ත දරුවෝ ඉන්නවා නම් ප්‍රදේශය කොහෙද පුතා ඔයාගේ මැඩම් මම කැලණියේ. දැන් මගේ අහහ ඇත්තටම ක්ලාස් එකේ එහෙම හයිපර් ඇක්ටිව් බබෙක් ඉන්නවා. හ්ම් හැබැයි දැන් අපි තාම පේරන්ට්ස්ට ඉන්ෆෝම් කරලා නැහැ බබාගේ සිටුේෂන් එක ගැන. නමුත් තාම එයාට 3 and a half යන්නේ. දැන් ඉඳන්ම එයාට ඒ වෙනුවෙන් පටන් ගත්තොත් හොඳයිද නැත්නම් තව කාල සීමාවක් එයා නර්සරි එකත් එක්ක ඇක්ටිව් වෙලා ඒක පටන් ගන්නවද කියලා දැනගන්නත් ඕනේ. ඕ නෑ ඒක ඒ වගේ ඔයගොල්ලෝ අඳුරගත්තොත් ඕගොල්ලන්ට ඒකට මැදිහත් වෙන්නත් පුළුවන්. නමුත් දෙමව්පියෝ දැනුවත් කරන්න. එතකොට ඒ වගේ ළමයින් සම්බන්ධයෙන් යම්කිසි දෙයක් අඳුරගත්තා නම් ඇත්තටම ළමා රෝහලට යොමු කරන එක හොඳයි. මොකද එතන වෛද්‍යවරුත් ඉන්නවා අවශ්‍ය වෙන ප්‍රතිකර්ම සියලු දේ මඟ පෙන්වීමක් කරනවා. ඒ හින්දා හොඳම දේ එහෙම තැනකට පොඩි දරුවෝ නම් යොමු කරන්න. එහෙම නැත්නම් ළඟ තියෙන රජයේ රෝහලකට හෝ ඒ සම්බන්ධයෙන් යොමු කරන්න. නමුත් පොඩි දරුවෙක් නම් වඩා හොඳයි. මොකද අවශ්‍ය වෙන අර පහසුකම් ටික ඔක්කොම එකම තැනකින් සැලසෙන හින්දා. වඩා හොඳ ඒක. හරි මැඩම් මොකද thank you. පස්සට හරියයි කියලා ඒක අපිට අතාරින්න කල් දාන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් මං උගන්නද්ද කියන්නම් ADHD දරුවත් එක්ක කොහොමද අපි වැඩ කරන්නේ මොන වගේ අපි ඇක්ටිවිටිස් ඒගොල්ලන්ට දෙන්න ඕනි අපේ ප්‍රමාණයෙන් අපි කොහොමද ඒක කරන්න ඕනි කියලා අපිට අපි කතා කරනවා හොඳම දේ තමයි ඒ වගේ කෙනෙක් අපි මේ අර රෝහලක් වෙත යොමු කරාම අවශ්‍ය වෙන ප්‍රතිකාර සංකීර්ණයෙන්ම ඔවුන්ට ලැබෙනවා. දැන් මේ කෝස් එකේ මොඩල් එක දැනගන්න පුළුවන්ද ලෙවල් කී වගේද කියලා? ඒකත් පුතා පොඩ්ඩක් ආයතනයත් එක්ක කතා කරන්න. NVQ level නේද අහන්නේ ඔයා? ඔව් මිස් ඔව්. ඔව් ඔව් ඒක අහන්න පුතා ඔයගොල්ලෝ දැන් ওই ප්‍රශ්න අහනකොටම ඒකත් අහන්න. හරි thank you madam. මැඩම් අපිට මේ සම්පූර්ණ කෝස් කන්ටෙන්ට් එකටම අදාළව මේ එක ෆයිනල් එක්සෑම් එකයිද තියෙන්නේ එහෙම නැත්නම් ඔව් එක්ස්ට්‍රා එක්සෑම්ස් තියෙනවද? නෑ අපි assignment එකක් දෙනවා මේ ඊළඟට අපේ ප්‍රැක්ටිකල් වලට අපි යම් ලකුණු ප්‍රමාණයක් දානවා සහ ෆයිනල් එක එක්සෑම් එකයි තියෙන්නේ මම හිතන්නේ ඒකත් දැන් ඔය මේ පාරක් ප්ලෑන් කරලා තියෙන ඔයගොල්ලෝ දැනුවත් කරන්න ඇති මම මේ ඔයගොල්ලන්ට කොහොම වෙනවද කියලා ඔන්ලයින් හෝ ෆිසිකල් දෙකෙන්ම ලියන්න පුළුවන් විදිහට තමයි මම හිතන්නේ ඒගොල්ලෝ එක්සෑම් එක ප්ලෑන් කරන්නේ. හරි මැඩම් thank you. හරි. තව මොනවාද ප්‍රශ්න තියෙනවද අහන්න? හරි මොකද ප්‍රශ්න නැත්තම්
අපි එහෙනම් ඊළඟ මණ්ඩේ ඉඳන් අපි මුණ ගැහෙමු. අපේ සිලබස් එක කතා කරගෙන යමු. ඉතින් ඔයාලා වගේ කට්ටියක් මට පර්සනලි එක එක්කිනා වෙනම අඳුර ගන්න ටයිම් නැහැ. නමුත් මං හිතනවා කවුරුත් අපි එක වගේ හිතන කට්ටියක් එකතු වුණේ කියලා. එහෙනම් ඇත්තටම සතුටුයි ඔයාලව මට හම්බ වුණාට මුණ ගැහුණට ගනුදෙනු කරන්න ලැබුණට. හරි එහෙනම් අපි සතුටින් ඊළඟ දවසේ ඉඳන් ක්ලාස් එක කරගෙන යමු. එහෙනම් හැමෝටම good night. Gracias. බොහොම ස්තුතියි මැඩම්. Thank you, Thank madam. you. Good night. Welcome. Thank you, madam. Good night. Night. Welcome. Thank you, madam.